ආදරණීය දුවේ පුතේ අද දින අපි ඔන්ලයින් E7 අධ්‍යාපන ආයතනය හරහා තෝරගත්තා 11 ශ්‍රේණියේ පළමු වාර විභාගයට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. අපි මීට පෙර 10 වසර පළමු වාර විභාගයට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විෂය නිර්දේශයට අනුකූලව සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න තමයි අපි අද දවසේ තෝරගත්තේ. එහෙනම් අපි බලමු කොහොමද මේ ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ කියලා. එතකොට ඔයාලට පේනවා කාලේ පැය දෙකක් ලැබෙනවා පළමු ප්‍රශ්න පත්‍රයට. ඒ වගේම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු මෙම පත්‍රයේම සපයන්න අවශ්‍යයි. ඒ කොටසේ සියලු ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සඳහා ලකුණු 2 බැගින්ද B කොටසේ එක් ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරු සඳහා ලකුණු 10 බැගින්ද හිමි වෙනවා. එතකොට අපි කතා කරොත් විනාඩි කාලයක් අපිට ලැබෙනවා. ඒකෙන් අපි එක ප්‍රශ්නයකට ලකුණු විනාඩි 2 ගානේ කෙටි ප්‍රශ්න 25ට විනාඩි 50කුත් රචනා ප්‍රශ්න 5ට අපට ලැබෙන විනාඩි 14 ගානේ යොදා ගන්න පුළුවන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි ආදරණීය දුවේ පුතේ. එහෙනම් අපි බලමු කොහොමද මේකේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ කියලා. එතකොට ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයක දිග සෙන්ටිමීටර් 10ක්ද එහි පරිමිතිය සෙන්ටිමීටර් 56ක්ද වේ ඍජුකෝණාශ්‍රයේ පළල සොයන්න. එහෙනම් අපි බලමු ආදරණීය දුවේ පුතේ මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර කොහොමද ලබා ගන්න කියලා. ප්‍රශ්න අංක 1 අපිට පුළුවන් සූත්‍ර භාවිතයෙන් මේකේ උත්තරේ ලබා ගන්න. එහෙම නැත්නම් වගන්ති ලියලා අපිට මේකේ උත්තරේ ලබා ගන්න පුළුවන්. අපි සූත්‍ර භාවිතයෙන් ලබා ගන්නවා නම් ඍජුකෝණාශ්‍රයක පරිමිතිය හොයන සූත්‍රය තමයි P සමානයි දෙවාරයක් A ධන B කියලා කියන්නේ. දිගයි පළලයි එකතු හේ දෙගුණය ඍජුකෝණාශ්‍රයක පරිමිතියට සමාන වෙනවා. එතකොට ඍජුකෝණාශ්‍රයක දිග සිම්පල් A විදිහටත් පළල සිම්පල් B විදිහටත් ගත්තොත් ඔයා දන්නවා ඍජුකෝණාශ්‍රයට දිග පැති දෙකයි පළල පැති දෙකයි තියෙනවා. එතකොට දිගයි පළලයි එකතු කළා ඒක දෙකෙන් ගුණ කරාම පරිමිතියට සමානයි. එහෙම නැත්නම් අපිට සූත්‍රය මේ විදිහට ලියා ගන්නත් පුළුවන්. P සමානයි 2යි A ධන 2යි B විදිහට. හරි. එතකොට මෙතනදී වෙලා තියෙන්නේ මේ සූත්‍රයට මේක මාරු වෙද්දී දෙක පොදු සාධකයේ විදිහට ඉවත් කරාම 2යි A වලින් 2 එළියට ආවම A ඉතුරු වෙනවා 2යි B වලින් 2 එළියට ආවම B ඉතුරු වෙනවා. ওই විදිහට තමයි මේ ඍජුකෝණාශ්‍රයක පරිමිතිය හොයන සූත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මේකට මේ දීලා තියෙන තොරතුරු ටික ආදේශ කරන්න සූත්‍රයකට අපි දීලා තියෙන අගයන් ආදේශ කරාම අපිට ඒකෙන් ලැබෙන්නේ සමීකරණය. එතකොට පරිමිතිය 56යි මෙතන ඉන්නවා දෙකේ ඉලක්කම දිග 10යි අපෙන් අහන්නේ පළල. එතකොට මේක සූත්‍රයක් මේක සමීකරණයක්. එතකොට අපිට මේ ಗುಣ කිරීමක් ඉදිරිය ඉන්න දෙකේ ඉලක්කම නැති කරන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. 56 දෙකෙන් බෙදුවාම 28යි 10 ධන B. එතකොට අපිට මේ ධන 10 එකවර සමාන ලකුණෙන් මෙහා පැත්තට ගේන්න පුළුවන් ඍණ 10 කරලා. නැත්නම් දෙපැත්තටම ඍණ 10ක් දාලත් අපිට ඔය ධන 10 ඉවත් කරන්න පුළුවන්. එතකොට 28න් 10ක් අඩු වුණාම 18යි. එතකොට අපි ඒකක සඳහන් කරන්න ඕන සෙන්ටිමීටර කියලා පරිමිතිය සෙන්ටිමීටර වලින් දීලා තියෙන නිසා. එතකොට මේ විදිහට අපිට මේකේ උත්තරය ලබා ගන්න පුළුවන්. එතකොට මේකට අපිට ලකුණු ලබා දෙන්න පුළුවන්. මේකේ අවසාන පිළිතුරට එක ලකුණකුත් ඒකක සහිතව ලියලා තියෙනවා නම් ඊට පස්සේ මෙතන සමීකරණයට ආදේශ කළා තියෙන සූත්‍රයට ආදේශ කළා තියෙනවට එක ලකුණකුත්. හරි. ওই විදිහට අපිට පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේක මේ ආකාරයට ලියා ගන්න. අපි ඊළඟට සලකා බලමු ප්‍රශ්න අංක 2ට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. දෙවන ප්‍රශ්නය මේක දර්ශක පාඩමෙන් නිර්මාණය කරපු ප්‍රශ්නයක්. ඔයාලා දන්නවා දර්ශක නීති 6ක් තියෙනවා. එතකොට මේ දර්ශක නීති 6න් දර්ශක නීති කිහිපයක් භාවිතා කරලා අපිට පුළුවන් මේකට පිළිතුරු සපයන්න. එතකොට මම කලින් කතා කරා වගේ විෂය කරුණුත් එක්ක නැත්නම් ඒක સિદ્ધාන්ත කරුණුත් එක්ක තමයි අපි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා දරුවෙකුට સિદ્ધාන්ත කරුණු මගහැරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ පාඩම මගහැරලා තියෙනවා නම් එයාට මේ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ. අපි බලමු දර්ශක නීති 6. එතකොට පළමු දර්ශක නීතිය පාද සමාන නම් ගුණ කිරීමේදී ගුණ කිරීමේදී දර්ශක එකතු වේ කියන නීතිය. දෙවන දර්ශක නීතිය පාද සමාන නම්
බෙදීමේදී දර්ශක අඩු වේ කියන නීතිය. තුන්වන දර්ශක නීතිය ගුණිතයක බලය බලවල ගුණිතයට සමානයි කියන නීතිය. හතරවන දර්ශක නීතිය බලයක බලයේදී දර්ශක ගුණ වේ කියන නීතිය. පස්වන දර්ශක නීතිය පාදේ ශුන්‍ය නොවි දර්ශකයේ ශුන්‍ය වේ නම් ලැබෙන පිළිතුර 1යි කියන නීතිය. හයවන දර්ශක නීතිය ඍණ දර්ශකයක පරස්පරය ධන දර්ශකයක් වේ කියන නීතිය. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ තියෙන්නේ දර්ශක පාඩමට අයිති දර්ශක නීති 6 ගණිතයේදී නිරන්තරයෙන් භාවිතා වෙන ගණිතයට අත්‍යවශ්‍යම පාඩමක් තමයි මේ දර්ශක නීති 6. අපි ආපහු සලකා බැලුවොත් පාද සමාන නම් ගුණ කිරීමේදී දර්ශක එකතු වේ. පාද සමාන නම් බෙදීමේදී දර්ශක අඩු වේ. ගුණිතයක බලය බලවල ගුණිතයට සමාන වේ. බලයක බලයේදී දර්ශක ගුණ වේ. පාදේ ශුන්‍ය නොවි එහි දර්ශකයේ ශුන්‍ය නම් ලැබෙන අගය 1 වේ. ඍණ දර්ශකයක පරස්පරය ධන දර්ශකයක් වේ. එතකොට මේ දර්ශක නීති 6න් තමයි දර්ශක නීති ඇතුළත් ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ. අපි බලමු එහෙනම් මේ ගැටලුවට මොන දර්ශක නීතියද මේකෙදි භාවිතා වෙන්නේ කියලා. එතකොට මේකෙදි අපිට භාවිතා කරන්න පුළුවන් එක් දර්ශක නීතියක් තමයි බලයක බලයේදී දර්ශක ගුණ වේ කියන නීතිය. මෙන්න මේ දර්ශක නීතිය භාවිතා වෙනවා. ඊළඟට පාද සමාන නම් ගුණ කිරීමේදී දර්ශක එකතු වේ කියන නීතිය අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඍණ දර්ශකයක පරස්පරය ධන දර්ශකයක් වේ කියන නීතියත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔය දර්ශක නීති තුන භාවිතා කරලා අපිට පුළුවන් මේකේ අවසාන පිළිතුර ලබා ගන්න. එහෙනම් අපි බලමු මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර ලබා ගන්නේ කොහොමද කියලා. එක්සල දෙවෙනි බලයේත් ඍණ තුන්වෙනි බලය ගුණ කිරීම එක්සල පස්වෙනි බලය. එහෙනම් අපි මේකට පළමුව යොදමු බලයක බලයේදී දර්ශක ගුණ වේ කියන දර්ශක නීතිය. ධනයි ඍණයි ඍණ දෙවරක් 3 6යි. ඊළඟට පාද සමාන නම් ගුණ කිරීමේදී දර්ශක එකතු වේ කියන නීතිය. එක්සල පාද සමානයි x කියන්නේ පාදය මෙතනත් x කියන්නේ පාදය පාද සමානයි ගුණ වෙනකොට දර්ශක එකතු වෙනවා. ඍණ 6ට ධන 5ක් එකතු වෙනවා. ඍණ 6ට ධන 5ක් එකතු වුනහම කීයද පුතා? ඍණ 1යි. එතකොට ඍණ දර්ශකයක පරස්පරය ධන දර්ශකයක් ගණිතයේ නීතියක් අවසාන පිළිතුර ධන දර්ශකයක් විදිහට තියන්න ඕන. ඒක නිසා මේ ලවයේ ඉන්න ඍණ දර්ශකය අපි හරයට ගෙනහල්ලා ධන දර්ශකයක් කරන්න පුළුවන් මේ ආකාරයට. එතකොට මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ. එතකොට අපිට මේකට ලකුණු දෙන්න පුළුවන්. මෙතනට එක ලකුණකුත් මෙතනට එක ලකුණක්. ඔය ආකාරයට අපිට ලකුණු දෙකක් මේ ප්‍රශ්නයට ලබා ගන්න පුළුවන්. නම් අපි ඒකට අදාළ සිද්ධාන්ත විෂය කරුණුත් එක්ක ප්‍රශ්නය සාකච්ඡා කරා. හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මෙන්න පුතේ තුන්වන ප්‍රශ්නය ලඝු දෙකේ පාදයට 8ෙහි වර්ගමූලයේ අගය සොයන්න. එහෙම නැත්නම් දෙකේ පාදයට 8ෙහි වර්ගමූලයට අයත් ලඝු ගණකය සොයන්න කියලා කියනවා. අපි බලමු ඒක කොහොමද ලබා ගන්න කියලා. මේකෙදී අපිට තුන්වන ලඝු නීතිය යොදා ගන්න පුළුවන් මේකේ අවසාන පිළිතුර ලබා ගන්න 11 වසර පළවෙනි වාරයට අදාළ තුන්වන ලඝු නීතිය. r වාරයක් ලඝු a පාදයට m වෙනි බලය සමානයි a පාදයට m වල r වෙනි බලයේ ලඝු ගණකය. r වාරයක් a පාදයට m හි ලඝු ගණකයේ සමානයි a පාදයට m වල r වෙනි බලයේ ලඝු ගණකය. ඔක තමයි තුන්වන ලඝු නීතිය. එතකොට මේක දාලා තමයි අපි මේ ගාන හදන්නේ. එතකොට ඔයා දන්නවා වර්ගමූල ලකුණ කියන්නේ දෙකෙන් එක්වෙනි බලයට සංඛ්‍යාවක. නම් වර්ගමූල ලකුණ වෙනුවට වාට දෙකෙන් එක්වෙනි බලය යොදන්න පුළුවන්. එතකොට ඒක තුන්වන ලඝු නීතියට අනුව ඔයාට පේනවා
මේ තුන්නන ලඝු නීතිය දෙපැත්තටම භාවිතා වෙනවා. මෙතන දර්ශකයක් විදියට ඉන්න අගය අපිට පුළුවන් ඉස්සරහින් ගෙනල්ලා ලියන්න. එතකොට ඒ පාදයට m වල r වෙනි බලයේ ලඝු ගණකය අපිට ලියන්න පුළුවන් r වාරයක් ඒ පාදයට m ලඝු ගණකය කියලා. එහෙනම් අපිට මෙතන දර්ශකයක් විදියට ඉන්න භාගය කියන අගය ඉස්සරහට ගෙනහල්ලා තුන්නන ලඝු නීතිය භාවිතා කරලා ඔය ආකාරයට ලියන්න පුළුවන්. දෙකේ පාදයට 8හි ලඝු ගණකයේ අගය අපිට ඊට පස්සේ මෙතනට යොදන්න පුළුවන්. එතකොට 8 කියන්නේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. එතකොට එක් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවක බලයක් ලෙස ලිව්වහම එවිට ලැබෙන දර්ශකයට කියනවා එම පාදයට එම සංඛ්‍යාවේ ලඝු ගණකය කියලා. එහෙනම් දෙකේ පාදයට 8හි ලඝු ගණකය වෙන්නේ 3. දෙකේ පාදයට 8හි ලඝු ගණකය වෙන්නේ 3. එතකොට මේක සාමාන්‍ය සුළු කිරීමක් කරන්න පුළුවන්. 3 වරක් 1 3යි. යට ඉන්නේ 2. 3 දෙකෙන් බෙදුවාම 1යි භාගය. දෙකේ පාදයට 8හි වර්ගමූලයේ ලඝු ගණකය 1යි භාගය. ඔය ආකාරයට අපිට මේකේ උත්තරේ ලබා ගන්න පුළුවන්. මෙතන ලකුණු අපිට දෙක වෙන් කර ගන්න පුළුවන්. තුන්නන් ලඝු නීතියේ යෙදීමට 1 ලකුණකුත් අවසාන පිළිතුරට 1 ලකුණකුත්. එතකොට මේකට යොදාගත්ත සියලු සිද්ධාන්ත කරුණු මෙතන අන්තර්ගතයි. මේ තියෙන්නේ මේකට යොදා ගන්න තුන්නන ලඝු නීතිය. ඊට පස්සේ මේ තියෙන ලඝු ගණක අර්ථ දැක්වීම ආශ්‍රයෙන් දෙකේ පාදයට 8හි ලඝු ගණකය ලබා ගන්න විදිය. හරි දුවේ පුතේ අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරමු. ප්‍රශ්න අංක 4 එක අයිති වෙන්නේ දර්ශක සමීකරණ වලට 11 වසර පළවෙනි වාරයට අදාළ ගාණක් දෙකේ x වෙනි බලය දෙකේ x වෙනි බලය සමානයි 64 නම් x ලගේ සොයන්න. දෙකේ x වෙනි බලය සමානයි 64 නම් x ලගේ සොයන්න. දෙකේ x වෙනි බලය 64ට සමානයි. එතකොට මේක අයිති වෙන්නේ දර්ශක සමීකරණ වලට. ඔයාලට ලැබෙනවා සමීකරණ වර්ග 5ක්, සරල සමීකරණය, සමගාමී සමීකරණ, ඒ වගේම වර්ගජ සමීකරණ, ඒ වගේම දර්ශක සමීකරණ සහ ලඝු ගණක සමීකරණ. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අයත් සමීකරණ වර්ග 5ක් තියෙනවා. ඒ පහෙන් එකක් තමයි දර්ශක සමීකරණ කියලා කියන්නේ. මේක 11 වසර පළවෙනි වාරයට අයිති පාඩම. දර්ශක හා ලඝු ගණක 1 කියන පාඩම තුල තමයි ඔයාලට දර්ශක සමීකරණ ඉගෙන ගන්න ලැබෙන්නේ. එහෙනම් අපි බලමු මේක කොහොමද විසඳන්නේ කියලා. එතකොට මෙයා දෙකේ බලයක් විදියට ඉන්නවා. දෙකේ x වෙනි බලය ඔයාට පුළුවන් 64 දෙකේ බලයක් විදියට ලියා ගන්න. එතකොට ඔයාට ඒ සඳහා 64 ප්‍රථමක සාධක වලින් බෙදන්න පුළුවන්, නැත්නම් දෙකෙන් බෙදාගෙන යන්න පුළුවන්. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් 64 කියන්නේ දෙකේ කීවෙනි බලයේද කියන එක. එතකොට ඔයාට 64 ලැබෙනවා දෙකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙකේ 6 වෙනි බලයේ විදියට ලැබෙනවා. එතකොට මේ දර්ශක සමීකරණයක පාද සමාන නම් අනිවාර්යයෙන්ම දර්ශක සමාන වෙනවා. පාද සමාන නම් අනිවාර්යයෙන්ම දර්ශක සමාන වෙනවා. එහෙනම් ඔයාට මෙතනින් x සමානයි 6යි කියලා මේකේ අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාට මේකේ ලකුණු දෙක ලැබෙනවා. මෙන්න මෙතන දෙකේ 6 වෙනි බලයේ විදියට ලියනවට සහ x සමානයි 6ට ඉතුරු ලකුණ ලැබෙනවා. ඒත් ඔය විදියට ඔයාට ඒ ලකුණු දෙක ලබා ගන්න පුළුවන්. එතකොට දර්ශක සමීකරණ වලින් තමයි අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියුවේ. මේ වගේ දේවල් ඔයා පේපරේ ලියන්න අවශ්‍ය නැහැ. මේවා කටුකොලයක ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒතර කටුකොලයක් භාවිතා කරලා හිතෙන් ලියා ගන්න බැයි නම් 64 දෙකේ 6 වෙනි බලය කියලා කටුකොලයක් පාවිච්චි කරලා ඒක හදලා අවශ්‍ය දේවල් ටික විතරක් පිළිවෙලට ලියන්න පුරුදු වෙන්න පේපරේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය තුල. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න යමු. පස්වෙනි ප්‍රශ්නය A' ඡේදන B කියන කුලකය අවයව සහිතව ලියා දක්වන්න කියලා කියනවා. අපිට ඒ සඳහා වෙන් රූපයක් ලබා දීලා තියෙනවා. එතකොට ඡේදනය කියන්නේ දුවේ පුතේ පොදු අවයව කියන අර්ථය. මේලේ කියන්නේ අවයව වල එකතුව කියන අර්ථය. එතකොට
වෙන් රූප සටහනක් ගත්තොත් ඡේදනයට අයත් වෙන ප්‍රදේශය වෙන්නේ නැත්නම් ඒ කුලක දෙකේ පොදු අවයව ඇතුළත් ප්‍රදේශය වෙන්නේ මෙන්න මේ ප්‍රදේශය මේ වෙන් රූප සටහනට අදාළව. එතකොට මේ වගේ වෙන් රූප සටහනක් ගත්තොත් උපකුලක සම්බන්ධ වෙන් රූප සටහනක් ගත්තොත් ඒකේ ඡේදනයට අදාළ අවයව වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයට අයිති අවයව. එතකොට මේලය ගැන කතා කරොත් අපි මේ වෙන් රූප සටහන් දෙකටම අදාළව මේලයට මේ සම්පූර්ණ රූප සටහනේම මේ වෘත්ත දෙක තුල තියෙන අවයව සියල්ලම අයිති වෙනවා මේලේ අර්ථ දැක්වීම තුල. A මේල B කියනකොට අපි මේ අඳුරු කළපු සියලුම ප්‍රදේශය පිළිතුරු විදියට බාර ගන්නවා. එතකොට මෙතනදී මේ උපකුලක වලට අදාළ වෙන් රූප සටහනක් මෙතනදීත් A මේල B කියනකොට මේ වෘත්ත දෙකේම අවයව අපි ලබා ගන්න ඕන. ඔය ආකාරයට තමයි කුලක ඡේදනයේ සහ මේලය අපි හඳුනා ගන්න. ඒතර අපිට දීලා තියෙන ගැටලුවට අදාළව අපි පිළිතුරු ලබා ගන්නේ කොහොමද කියලා දැන් බලමු. ඒතර වෙන් රූපේ අපිට දීලා තියෙන්නේ කුලක දෙකක් විදිහට එක් එක් කුලකයට අයිති අවයව මේ ආකාරයට ලබා දීලා තියෙනවා. අපෙන් අහනවා A' ඡේදන B. එතකොට මොකක්ද මේකෙන් අදහස් වෙන්නේ? A' කියන්නේ Aහි අනුපූරකය කියන එක. එතකොට Aට අයිති නැති එහෙත් Bට අයිති අවයව. A' ඡේදන B මේක කුලකයක්. එතකොට අවයව සංගල වරහන් තුල ලියා දක්වනවා. A' කියන්නේ Aට අයත් නොවන ප්‍රදේශය. A' කිව්වහම A වෘත්තයට අයත් නොවන ප්‍රදේශයට A වෘත්තය හැර ඉතුරු සියලුම ප්‍රදේශය අයිති වෙනවා. නමුත් එයාලා කියනවා Aට අයත් නොවුනට Bට අයත් වෙන්න ඕනි කියලා. එතකොට අපිට Aට අයත් නොවුනහම A වෘත්තය හැරෙන්න ඉතුරු සියලු ප්‍රදේශය ගත්තත් එයාලා කියනවා Bට අයිති වෙන්න ඕනි කියලා. නමුත් එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයට අයත් අවයව පමණයි. එතකොට A' ඡේදන B වෙන්නේ 4 සහ 6 කියන අවයව දෙක ඇතුළත් කුලකය. A' ඡේදන B. වෙන් රූපේ අඳුරු කරන්න කිව්වොත් A' ඡේදන B මේ ආකාරයට අඳුරු කරන්න ඕන අවයව කැපී නොවන පරිදි කුලකයක් විදිහට ලියා දක්වන්න කිව්වොත් සංගල වරහන් තුල අවයව ලියා දක්වන්න ඕන. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. කුඩා පොදු ගුණාකාරයේ සම්බන්ධ ගැටලුවක් 4යි A වර්ගයේ B 6යි AB වර්ගය කියන වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න කියලා කියනවා. එතකොට ඔයාලට පුළුවන් 11 වසර ආදරණීය දුව පුතාලට අපි කලින් සාකච්ඡා කරපු 10 වසර පෙරහුරු ප්‍රශ්න පත්‍රයට අදාළ වීඩියෝ එක නරඹන්න. ඒ වීඩියෝ එක නරඹුවොත් ඔයාලට පුළුවන් බොහෝ විෂය කරුණු ටිකක් නැවත මතක් කරගන්න. 11 වසර දරුවන්ට 10 වසර සම්පූර්ණ පාඩම් 32ම සාමාන්‍ය පෙළ විභාගයට එන නිසා 10 වසර පේපර් වලටත් උත්තර ලියන එක අතිශය වැදගත්. ඒකට ඒකෙන් ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් සාමාන්‍ය පෙළට ලකුණු 60ක් විතර 10 වසරින් තමයි ලබා දෙන්නේ. ඒතර 11 වසරින් ලකුණු 40ක් විතර තමයි ලැබෙන්නේ. ඒක නිසා 10 වසර පේපර් වලටත් උත්තර ලියන එක සහ ඒවයි වීඩියෝ නරඹන එක දරුවන්ට සෑහෙන්න වටිනවා. අපි එනම් බලමු මේ 6 වෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ලබා ගන්නේ කොහොමද කියලා. 4යි A වර්ගයේ B 6යි AB වර්ගය. එතකොට මේකේ කුඩාම පොදු ගුණාකාරය අහනවා. කුඩාම පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද? කුඩාම පොදු ගුණාකාරය කියන්නේ සංඛ්‍යා කිහිපයක පොදු ගුණාකාර අතර තියෙන කුඩාම ගුණාකාරයට අපි කියනවා කුඩා පොදු ගුණාකාරය කියලා. දැන් මෙතන ගත්තොත් 2 3 පොදු ගුණාකාර විදියට 6 12 අපිට ලැබෙනවා. එතකොට අපිට ඉස්සරහට තවත් පොදු ගුණාකාර සෑහෙන්න ලැබෙනවා අනන්තය දක්වා ලැබෙනවා. එතකොට අපිට මෙතනදී කුඩාම පොදු ගුණාකාරයේ විදියට ලබා ගන්න පුළුවන් 6. තව විදිහක කියනවා නම් 2 සහ 3 කුඩා පොදු ගුණාකාරය කියන්නේ 2නුයි 3නුයි කියන සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව. එතකොට මේ ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ ප්‍රකාශන දෙකෙන්ම බෙදෙන වීජීය ප්‍රකාශනයට. එතකොට ඒක අපිට මේ ආකාරයට ලබා ගන්න පුළුවන්. අපි මේ සංඛ්‍යා ප්‍රථමක සාධක වලින් බෙදා ගන්න ඕන. ඒකට කටු වැඩ කොලවා භාවිතා කරන්න නිතරම
මේ විදිහට ප්‍රථමක සාධක වලින් බෙදලා 4 ලියනවා දෙකේ දෙවෙනි බලය විදිහට. ඊට පස්සේ A බල දෙක අපි මේ විදිහට ලියනවා B බල එක මේ විදිහට ලියනවා. එතකොට ප්‍රථමක සාධකවල බලවල ගුණිතයක් විදිහට සංඛ්‍යා ලියවෙන්න ඕන. එතකොට VJ පද තියෙනවා නම් ඒවා බල විදිහට ලියවෙන්න ඕන. එතකොට 6ත් ඔය ආකාරයටම අපිට බෙදා ගන්න පුළුවන්. 6 දෙකෙන් බෙදුවා 3යි 3 3ෙන් බෙදුවා 1යි. එතකොට 6 කියන්නේ දෙකේ බල 1යි 3ේ බල 1යි. මෙතන තියෙනවා A බල එකක් සහ මෙතන තියෙනවා B බල දෙකක්. නම් 4 අපිට ලියන්න පුළුවන් 2 බල 2යි A බල 2යි B බල 1යි කියලා. 6 ලියන්න පුළුවන් 2 බල 1යි 3 බල 1යි A බල 1යි B බල 2යි කියලා. එතකොට කුඩා පොදු ගුණාකාරය කියන්නේ විශාලතම බලවලට. එතකොට අපි මේ හැම වර්ගයක්ම සංසන්දනය කරනවා. 2 බල 2යි 2 බල 1යි විශාලතම බලය 2 දෙවෙනි බලය 3 බල වලින් 3 පළවෙනි බලය A බල වලින් A බල 2 B බල වලින් B බල 2. ඔන්න අපි විශාලතම බර තෝරා ගැනීමක් කරා. එතකොට විශාලතම බලවලට අපි කියනවා කුඩා පොදු ගුණාකාරය කියලා. 2 වර්ගය 4යි 4 වරක් 3 12යි මේ ටික අපි ගුණ කරගන්න ඕන A වර්ගය B වර්ගය. ওই විදිහට අපිට මේ VJ ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 7. මොකක්ද මේ ප්‍රශ්න අංක 7 කියලා තියෙන්නේ? ප්‍රශ්න අංක 7 තියෙනවා 4යි මූල 32 බෙදීම 2යි මූල 2 සුළු කරන්න. එතකොට මේක අයිති වෙන්නේ තාත්වික සංඛ්‍යා 11 වසර පළවෙනි පාඩමට අපරිමේය සංඛ්‍යාවක් අපරිමේය සංඛ්‍යාවකින් බෙදීම. එතකොට 4යි මූල 32 බෙදීම 2යි මූල 2. වර්ගමූලය නොදන්න සංඛ්‍යාවකට අපි කියනවා අපරිමේය සංඛ්‍යාවක් කියලා. වර්ගමූලය දන්න සංඛ්‍යාවකට අපි කියනවා පරිමේය සංඛ්‍යාවක් කියලා. උදාහරණයකට 4 වර්ගමූලය අපි දන්නවා 2යි කියලා. අපි 3 වර්ගමූලය දන්නේ. එතකොට මේක අපරිමේය සංඛ්‍යාවක් විදිහට සලකනවා. මේක පරිමේය සංඛ්‍යාවක් වෙනවා වර්ගමූල 4. එහෙනම් ආදරණීය දුවේ පුතේ මෙතන අපිට 4 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. මේ අපි දන්න සංඛ්‍යාවක් සරලව අපිට මෙහෙම මතක තියාගන්න පුළුවන්. පරිමේය සංඛ්‍යා කියන්නේ අපි දන්න සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා කියන්නේ අපි නොදන්න සංඛ්‍යා. එතකොට වර්ගමූල 2 යකය කැල් එකවත් ඇත්තටම දන්නේ නැහැ. ඒකට හේතුව ඒකේ පිළිතුර ඒකේ දශම ස්ථාන ගාන අනන්තය දක්වා විහිදෙනවා. එතකොට 4 2කින් බෙදුවාම 2යි වර්ගමූල 32 වර්ගමූල 2කින් බෙදෙනවා. අපි දන්න සංඛ්‍යා අපි වෙනම බෙදනවා. අපි නොදන්න සංඛ්‍යා වෙනම බෙදනවා. එතකොට 4 2කින් බෙදුවාම 2යි. මෙතන 32 2කින් බෙදුවාම 16යි. එතකොට මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. 2යි 16 වර්ගමූලය 4යි 2 වරක් 4 8යි. එතකොට මේකට එක ලකුණකුත් මේකේ අවසාන පිළිතුරට එක ලකුණකුත් අපිට ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඍජු උස 7යි cm වූ ඝන සිලින්ඩරයක පරිමාව ඝන සෙන්ටිමීටර් 550යි කියනවා. සිලින්ඩරයේ පතුලේ අරය සොයන්න කියනවා. අපිට ඒ සඳහා අවශ්‍ය සූත්‍රයක් ලබා දීලා තියෙනවා. අපි බලමු ඒකට අදාළ උත්තර ලබා ගන්න කොහොමද කියලා. එතකොට සිලින්ඩරයක පරිමාව හොයන සූත්‍රය අපිට ලබා දීලා තියෙනවා. අපි රූප සටහනක් ඇඳලා දත්ත ලකුණු කරගත්තොත් මොනවද මේකේ දීලා තියෙන තොරතුරු? අරය 7යි පරිමාව 550යි අපෙන් අහන්නේ උස. එතකොට සිලින්ඩරයක පරිමාව හොයන්නේ V සමානයි 5R වර්ගයේ H කියන සූත්‍රයෙන්. එතකොට මේකේ පරිමාව 550යි 5 වලගේ 7න් 22යි 5 කියන නියතයට අපි 7න් 22 ආදේශ කරනවා. ඊළඟට අරය දීලා තියෙනවා. මේකේ අපිට දීලා තියෙන්නේ අරය නෙවෙයි. අපිට දීලා තියෙන්නේ ඍජු උස. ඍජු උස තමයි 7යි කියලා දීලා තියෙන්නේ. අරය තමයි අපෙන් අහන්නේ. එතකොට පරිමාව 550යි 5 වලගේ 7න් 22යි. අරය අපිට දීලා නැහැ. ඍජු උස තමයි 7යි කියලා දීලා තියෙන්නේ. එතකොට අපෙන් අහන්නේ අරය. එතකොට පරිමාව 550යි 5 වලගේ 7න් 22යි R වර්ගය H වලගේ 7යි. එතකොට 7ට 7 කැපිලා යනවා. මෙතන එනවා 550 සමානයි 22 ගුණ කිරීම R වර්ගය දෙපැත්තම 22කින් බෙදෙනවා. 55ට 11 ගොඩවල් 5යි.
එතන බිඳුවයි 22ට 11 ඒවා 2යි. 52න් බෙදුවාම 25යි r වර්ගයේ 25ට සමානයි කියන්නේ r සමාන වෙනවා 25 වර්ගමූලයට. මෙයාගේ වර්ගය ඉවත් කළා අපිට පුළුවන් 25ට වර්ගමූලය ලබා දෙන්න. 25 වර්ගමූලය 5යි. එතකොට අරය සෙන්ටිමීටර් 5යි. ওই විදිහට අපිට පුළුවන් සිලින්ඩරයේ අරය ලබා ගන්න. එතකොට මේ සූත්‍රයට ආදේශ කළා තියෙනවා නම් එක ලකුණකුත් මේකේ අවසාන උත්තරේ ඒකක සහිතව ලියනවා නම් එක ලකුණකුත් ලබා ගන්න පුළුවන්. එතකොට මතක ඇතුව ඒකක සඳහන් කරන්න මේ ඒකක සඳහන් නොකරොත් ඔයාට මේ ලකුණ ලැබෙන්නේ නැහැ. මල්ලි අපිට පුළුවන් ද ඔය ෆ්‍රේම් එක මේ ඒ කියන්නේ බෝඩ් එකේ පිට ටික අහුවෙන්නේ නැති වෙන්න බෝඩ් එකේ විතරක් අහුවෙන්න පුළුවන් නේද? එහෙම වුණොත් හොඳයි නේද? මම ඒතකොට ලියන ටික මොන හරි එහා මෙහා වෙන්න ඕන නම් පොඩ්ඩක් කියන්න. ඔව් නේද? හා හා. ඔව්. ඔව් ඒක මට අතනින් පේනවනේ නේද? හා. හරි අපි එහෙනම් යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය තාත්වික සංඛ්‍යා පළවෙනි පාඩම 11 වසර 8 බෙදීම වර්ගමූල 2 හරය පරිමේය කොට සුළු කරන්න. 8 බෙදීම වර්ගමූල 2 හරය පරිමේය කොට සුළු කරන්න. එතකොට ගණිතයේ නීතියක් ළමයි ඔය භාගයක් සරලම ආකාරයෙන් දැක්වීම වගේම හරය පරිමේය කරලා තමයි අවසාන පිළිතුර අපි තියන්න ඕන. එතකොට හරය පරිමේය කරනවා කියන්නේ මේ තියෙන්නේ අපි දන්න සංඛ්‍යාවක් මම ඔයාලට කලිනුත් කිව්වා. පරිමේය සංඛ්‍යා කියන්නේ අපි දන්න සංඛ්‍යාවලට අපරිමේය සංඛ්‍යා කියන්නේ අපි නොදන්න සංඛ්‍යාවලට. එතකොට 8 බෙදීම වර්ගමූල 2. මේ වර්ගමූල 2 අපි මෙතනින් ඉවත් කරන්න ඕන. හරය පරිමේය කරනවා කියන්නේ ඒකට වර්ගමූල 2 ඉවත් කරන්න අපි භාවිතා කරන්නේ අපි අර 3 වසර ඉගෙන ගත්ත තුල්ලේ භාග ක්‍රමය. භාගයක හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕන කියන ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ වර්ගමූල 2 ඉවත් කරන්න අපි වර්ගමූල 2කින් හරය සහ ලවය ගුණ කරනවා. එතකොට මේක පරිමේය සංඛ්‍යාවක් මේක අපරිමේය සංඛ්‍යාවක් අපිට මේ දෙන්න ගුණ කරන්න බෑ. අපිට මෙහෙම ලං කරලා තියන්න පුළුවන් 8 ගුණ කිරීම මූල 2යි කියලා. මෙන්න මේ අපරිමේය සංඛ්‍යා දෙක ගුණ කරලා මේ දෙන්න ඇතුළට ගන්න පුළුවන් දෙවරක් 2 4යි කියලා. එතකොට 8 බෙදීම මූල 2 8යි මූල 2 බෙදීම වර්ගමූල 4. වර්ගමූල 4 යගේ 2යි. එතකොට ඔයා දන්නවා මෙතන තියෙන්නේ අපි දන්න සංඛ්‍යා දෙකක්. ඒ දෙක සුළු කරන්න පුළුවන් 2ට 1යි 8ට 4යි කියලා. ඒතර අවසාන උත්තරේ එනවා 4යි මූල 2යි කියලා. ඒතර ওই විදිහට අපිට අවසාන උත්තරේ ලබා ගන්න පුළුවන්. මෙතන හරය පරිමේය කරනවට එක ලකුණකුත් අවසාන පිළිතුරට ලකුණකුත් අපිට දෙන්න පුළුවන්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 10 වෙනි ප්‍රශ්නය. මොකක්ද 10 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ? 10 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා 3x ඍණ 2y වල පූර්ණ වර්ගයක් ප්‍රසාරණය කර සුළු කර දක්වන්න කියලා. 3x ඍණ 2y වල පූර්ණ වර්ගය ප්‍රසාරණය කර සුළු කර දක්වන්න. බලමු අපි ඔය සඳහා භාවිතා කරන මූලධර්මය 10 වසර ද්විපද ප්‍රකාශන පාඩමේ මූලධර්මය තමයි භාවිතා කරන්නේ. ඔයාලට මතක ඇති මෙන්න මේ වර්ගායිත ප්‍රසාරණ දෙක. මේක අතිශය වැදගත් ගණිතයේ මේ ප්‍රසාරණ දෙක මොකක්ද A ධන B වල වර්ගය කියන්නේ? A ධන B වල වර්ගයේ ප්‍රසාරණය වෙන්නේ පළමු පදයේ වර්ගය ධන දෙන්න ගුණ කරා දෙකෙන් ගුණ කරා ධන අවසාන පදයේ වර්ගය. ඕක තමයි A ධන B වල වර්ගායිත ප්‍රසාරණය වෙන්නේ. එතකොට A ඍණ B වල වර්ගායිත ප්‍රසාරණය ගත්තොත් පළමු පදයේ වර්ගයේ ඍණ දෙන්න ගුණ කරා දෙකෙන් ගුණ කරා ධන අවසාන පදයේ වර්ගය. මේක තමයි මේ මූලික වර්ගායිත ප්‍රකාශන දෙකේ ප්‍රසාරණය. එතකොට මේක භාවිතා කරලා අපිට පුළුවන්
මේකේ පිළිතුර ලබා ගන්න. එතකොට මේකේ තියෙන්නේ ඍණ ප්‍රසාරණයක්. ඒ නිසා ඍණ වර්ගායිත ප්‍රසාරණය තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ. 3x ඍණ 2y වල පූර්ණ වර්ගය. එතකොට මේකේ ප්‍රසාරණය තමයි ලියන්න කියන්නේ. අපි මූලධර්මයේ යොදමු. මොකක්ද මූලධර්මය? පළමු පදයේ වර්ගය ඍණ දෙන්න ගුණ කරා දෙකෙන් ගුණ කරා ධන අවසාන පදයේ වර්ගය. එතකොට මේකේ ප්‍රසාරණය අපි ලබා ගමු 3 වර්ගය 9යි x වර්ගය. මම ඔයාලට කලින් මතක් කරා ඇති මතක ඇති දර්ශක නීති 6ක් තියෙනවා කියලා සාමාන්‍ය පෙළ ගණිතයේ භාවිතා කරන. එතකොට එකෙන් එක නීතියක් අපි මෙතන යොදා ගන්නවා. මේ තියෙන්නේ ගුණිතයක බලයක්. මේක බලවල ගුණිතයට සමානයි. 3 වර්ගය 9යි x වර්ගය. එතකොට මේ තියෙන්නේ ගුණිතයක බලයක්. ඒ දෙන්න බලවල ගුණිතයට සමානයි කියන නීතිය පාවිච්චි කළා තමයි මෙතන මේ සුළු කිරීම කරේ. මෙතන අපිට එනවා 3 වරක් 2 6යි 6 වරක් 2 12යි xy කියලා. මෙතන එනවා 2 වර්ගය 4යි y වර්ගය කියලා. එතකොට ওই විදිහට අපිට 3x ඍණ 2y වල පූර්ණ වර්ගයේ ප්‍රසාරණය ලබා ගන්න පුළුවන්. ඒතර ඕකේ අදාළ පියවරල් දෙකට ලකුණු දෙක ලැබෙනවා. හරි අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. කුමාර තම පාපැදියෙන් ගමනක් ගොස් අතරමඟදී මිනිත්තු 20ක් නතර වී නැවත නිවසට ආපසු පැමිණීම දැක්වෙන දුරකාල ප්‍රස්ථාරයක් රූපය දැක්වේ. ඔහුගේ මධ්‍යක වේගය සොයන්න. මොකක්ද ළමයි මධ්‍යක වේගය කියන්නේ? ගමන් කළ මුළු දුර බෙදීම ගමනට ගත වූ මුළු කාලය. එතකොට කුමාරතම පාපැදියෙන් ගමනක් ගොස් අතරමඟදී මිනිත්තු 20ක් නතර වී නැවත නිවසට ආපසු පැමිණීම දැක්වෙන දුරකාල ප්‍රස්ථාරයක් රූපය දැක්වේ. ඔහුගේ ගමනේ මධ්‍යක වේගය සොයන්න. එතකොට මධ්‍යක වේගය කියන්නේ ගමන් කළ මුළු දුර බෙදීම ගමනට ගත වූ මුළු කාලය. එතකොට සම්පූර්ණ ගමනට ගත වෙලා තියෙනවා මෙයාට මිනිත්තු 90ක්. මධ්‍යක වේගය හොයද්දි ළමයි ගමන් කළ මුළු දුර අපි මුළු කාලයෙන් බෙදනවා. එතකොට ගමන් කළ මුළු දුර ඔයාලට පේනවා ඇති මේ ප්‍රස්ථාරයේ මේ තිරස් අක්ෂයෙන් ලබා ගන්න පුළුවන්. මේ සිරස් අක්ෂයෙන් අපිට බලා ගන්න පුළුවන් ඒ සඳහා ගත වෙච්ච කාලය. එතකොට මධ්‍යක වේගය සමානයි ගමන් කළ මුළු දුර බෙදීම ගමනට ගත වූ මුළු කාලය. ඒතර ගමන් කළ මුළු දුර කිලෝමීටර් 30ක් වෙනවා. ගමනට ගත වූ මුළු කාලය මිනිත්තු 90ක්. මිනිත්තු 90ක් කියන්නේ පැය එකහමාරක්. පැය එකහමාර ලියන්න පුළුවන් 3 බෙදීම 2යි කියලා. එතකොට 30 බෙදීම 3 බෙදීම 2. ගුණ කිරීම දාලා උඩයට අපිට මාරු කරන්න පුළුවන්. 3ට 3 1යි 30ට 3 10යි 10 වරක් 2 20යි පැයට කිලෝමීටර්. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. දොළොස්වෙනි ගාන
ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධකවලට වෙන් කරන්න දීලා තියෙනවා x වර්ගය ඍණ 13x ඍණ 48 සාධකවලට වෙන් කරන්න. අපි බලමු. මේක අයිති වෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධකවලට වෙන් කිරීම කියන මාතෘකාවට. එතකොට මේකේ මූලධර්මය දෙපැත්තේ පද දෙක ගුණ කරනවා ධනයි ඍණයි ඍණ. රටා හතක් තියෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වලට අයිති. මේක එක රටාවක් ධනයි ඍණයි ඍණ 48යි x වර්ගය. එතකොට ගුණ කරාම ඍණ 48ක් එන්න ඕන. එකතු කරාම ඍණ 13ක් එන්න ඕන. අපිට 10 48 හැදෙනවා 16 වරක් 3. එතකොට 16 වරක් 3 48යි වගේම අපිට ඕන ඍණ 13ක් හදාගන්න. මේ දෙන්නගේ එකතුවෙන් මැද පදේ හැදෙන්න ඕන. මේ දෙන්නගේ ගුණිතයෙන් මේ අපි හදාගත්ත ප්‍රකාශනය ලැබෙන්න ඕන. එතකොට ලොකු එක්කනාට ඍණ දීලා පොඩි එක්කනාට ධන දුන්නොත් ඍණයි ධනයි ඍණ 16 වරක් 3 48යි x x වලින් ගුණ කරා x වර්ගය. ඍණ 16යි x ට ධන 3යි x එකතු වුනහම ඍණ 13යි x හැදෙනවා. එහෙනම් අපි මේ ඍණ 13යි x දෙකට කඩනවා ඍණ 16යි x ධන 3යි x කිය. එතන ඉන්නවා ඍණ 48. එතකොට පද 3 පද 4ක් කරගත් එක තමයි අපි මේ කරේ. අපි දන්නවා පද 4ක් වුණාම සාධක කැඩෙන්නේ කොහොමද කියලා. අපි මේ විදිහේ ජෝඩු දෙකක් හදලා මේ එක් එක් ජෝඩුවේ පොදු සාධකය ඉවත් කරනවා. මෙතන x බල 2යි මෙතන x බල 1යි අපිට පුළුවන් දෙන්නගෙන්ම x අකුරක් ගන්න. එතකොට x අකුරු දෙකෙන් එකක් ගත්තාම එකක් ඉතුරුයි ඍණ 16යි x වලින් x ගත්තාම 16 ඉතුරුයි. මෙතනින් ගන්නවා ධන 3 x ඉතුරුයි ධනයි ඍණයි ඍණ 48ට 3 ඒවා 16යි. එතකොට පොදු සාධකය එනවා x ඍණ 16 ඉතුරු වෙනවා x ධන 3. ඔය විදිහට අපිට මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සාධක වලට වෙන් කරගන්න පුළුවන්. ඒතර මේකේ අපිට ලකුණු ලබා ගන්න පුළුවන් මේ විදිහට මේ අවසාන පියවරවල් දෙකට ලකුණු දෙකක් විදිහට හරි. අපි දැන් ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යනවා. ජ්‍යාමිතීය ප්‍රශ්නයක් ප්‍රශ්න අංක 13 රූපයේ දී ඇත් තොරතුරු අනුව x ලගේ සොයන්න කියලා කියනවා. එතකොට අපිට දෙනවා එකක් x කියලා අනිත් කෝණය x ධන 10යි කියලා දෙනවා. අනික අංශක 70යි කියලා දෙනවා. එතකොට අපි බලමු මේ සමීකරණය විසඳන්නේ කොහොමද කියලා. මොකද්ද මේ සඳහා භාවිතා වන ප්‍රමේය? ජ්‍යාමිතියේ ජනප්‍රියම ප්‍රමේයන් හතරක් තියෙනවා. ඒ ජනප්‍රියම ප්‍රමේයන් හතරෙන් එකක් තමයි මේක. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180යි කියන ප්‍රමේය තමයි මේ සඳහා භාවිතා කරන්නේ. එතකොට x ධන 10 ධන 70 සමානයි 180යි. අපි හේතුව ලියනවා සංකේත භාවිතයෙන් ලියන්න පුළුවන් ත්‍රිකෝණයක කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියන එක තමයි ඔකෙන් අදහස් වෙන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180යි. ජ්‍යාමිතියේ සාධනයේ දත යුතු ප්‍රමේයන් 10න් එකක් තමයි මේ ප්‍රමේය. එතකොට අපිට දැන් ලැබෙනවා සමීකරණයක්. අපි මේ සමීකරණය විසඳමු. x ට x එකතු වුණා 2x 70යි 10යි 80යි සමානයි 180යි. ධන 80 අපිට පුළුවන් සමාන ලකුණෙන් එහා පැත්තට දාන්න ඍණ 80 කරලා 2x සමානයි 100යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. x සමානයි 50යි. ওই විදිහට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. මේකේ ලකුණු අපිට වෙන් කරගන්න පුළුවන් සමීකරණය ලියනවට එක ලකුණකුත් මේකේ අවසාන පිළිතුරට එක ලකුණකුත් විදිහට. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු.
14 වෙනි ප්‍රශ්නය අපිට ලැබිලා තියෙනවා වීජ්‍ය භාග ඇතුළත් ප්‍රකාශන දෙකක් නැත්නම් වීජ්‍ය භාග ගැටලුවක් සුළු කරන්න කියලා. අපි බලමු කොහොමද ඒක සුළු කරන්න කියලා. මේකෙදි අපි කරන්නේ මේ කොටස් සාධක වලට වෙන් කරගන්න පුළුවන් නම් අපි ඒවා සාධක වලට වෙන් කරගන්න ඕන. එතකොට 3x ඍණ 6 ඔයාට මේක කටුකොලයක සාධක වලට වෙන් කරගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාට 3x ඍණ 6 පොදු සාධක ඉවත් කළා මේ ආකාරයට ලබා ගන්න පුළුවන් 3යි 6යි තුන් වරක් චක්‍රයට අයිති අපි මහා පොදු සාධකයේ තමයි ඉවතට ගන්නෙ 3x වලින් 3 එළියට ගත්තාම x ඉතුරුයි 6යි 3යි 6 3ෙන් බෙදුවාම 2යි. ඒතර ඕක තමයි ওই කොටසේ සාධක යුගල වෙන්නේ. එතකොට අපි ඒක ලියනවා 3 වාරයක් x ඍණ 2. ඔන්න අපිට ගුණ කිරීම ලකුණ දාලා ලියන්න පුළුවන්. මෙතන ඉන්නවා 2x. මෙතන ඉන්නවා 1 යට x ඍණ 2. සාමාන්‍ය භාග සුළු කිරීමක් වගේ හරයයි ලවයයි අපිට සුළු කරන්න පුළුවන්. x ඍණ 2ට x ඍණ 2 හරයයි ලවයේ කැපිලා යනවා. උඩ ඉතුරු වෙනවා 3 වරක් 1 3ක්. යට ඉතුරු වෙනවා 2x. එතකොට මේකට වාට එක ලකුණකුත් මේකට වාට එක ලකුණකුත් ලබා ගන්න පුළුවන්. මේ වගේ කොටස් නිතරම කරන්න පේපරේ කුරුටු ගන්න එපා. කටුවැඩ කොලයක් හැම වෙලාවෙම පාවිච්චි කරන්න මේ පේපරේට උත්තර ලියද්දී. ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට පොතක් ලැබෙන්නේ. එතකොට මේ පොතේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය ඇතුළේ ඔයාලට පේපරේ ප්‍රශ්නෙට උත්තර ලියන්න වෙනවා. දීරමකන භාවිතා කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම කටුවැඩ කොලයක් භාවිතා කරලා තමන්ගේ නිවැරදි පිළිතුර ලබා ගන්න පේපරේට. හරි ඊළඟ ප්‍රශ්නය අපිට ලැබිලා තියෙනවා ළමයි 2x වර්ගයේ ඍණ 18 සමානයි බිඳුව. මම ඔයාලට කලිනුත් මතක් කරා ඔයාලට සමීකරණ වර්ග පහක් තියෙනවා සාමාන්‍ය පෙළ ගණිතයේ. මේක අයිති වෙන්නේ වර්ගජ සමීකරණ වලට. මේ වර්ග සමීකරණ විසඳීම පළවෙනි වාරයේ 11 හසර පළවෙනි වාරෙදිත් ඔයාලට වර්ග සමීකරණ විසඳන්න වෙන්නේ සාධක දැනුම භාවිතයෙන්. අපිට දෙවෙනි වාරේ ඉඳන් වර්ග පූර්ණයෙන් හෝ සූත්‍ර භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන හැටි ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට 2x වර්ගයේ ඍණ 18 සමානයි බිඳුව. ඉස්සල්ලාම කරන්න ඕන මේක සාධක දැනුම භාවිතයෙන් විසඳන නිසා මේක සාධක වලට වෙන් කරගන්න ඕන. 2යි 18යි දෙවරක් චක්‍රයට අයිති. ඒක නිසා දෙකේ ඉලක්කම එළියට එනවා. 2x වර්ගයෙන් 2 ගත්තාම x වර්ගයේ ඉතුරු වෙනවා 18ට 2 ඒවා 9යි. ඒතර ඔය විදිහට ඔයාට පළවෙනි පියවර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ಗುಣ කිරීමක් ඉදිරින දෙක ඉවත් කරන්න ඔයාට පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදලා. x වර්ගයේ ඍණ 9 සමානයි බිඳුව දෙකෙන් බෙදුවාම බිඳුව. එතකොට මේකේ සාධක එනවා 9 කියන්නේ 3 වර්ගය. එතකොට එකක් එනවා x ඍණ 3 අපි මේකට කියනවා වර්ග දෙකක අන්තරය කියලා. x වර්ගයේ ඍණ 3 වර්ගයේ සාධක x ඍණ 3යි x ධන 3යි සමානයි බිඳුව. එතකොට අපි මේක තර්ක කරනවා මේ වගේ සාධක දෙකක ගුණිතයක් ශුන්‍යයට සමාන නම් එහි එක් සාධකයක් හෝ සාධක සියල්ල ශුන්‍යයට සමාන වෙන්න ඕන. අපි මේකට කියනවා ශුන්‍ය ගුණය කියලා. සාධක දෙකක් හෝ කිහිපයක ගුණිතය ශුන්‍යයට සමාන නම් එහි එක් සාධකයක් හෝ සාධක සියල්ල ශුන්‍යයට සමාන වෙන්න ඕන. ඒ මූලධර්මයේ මත පදනම්ම අපිට ලියන්න පුළුවන් x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව විය යුතුය. x ඍණ 3 බිඳුව නම් x සමානයි 3යි x ධන 3 බිඳුව නම් x සමානයි මේ ධන 3 එහා පැත්තට දැම්ම ඍණ 3. එතකොට මේ අපි විසඳන්නේ සරල සමීකරණ දෙකක්. වර්ගජ සමීකරණය සරල සමීකරණ දෙකක් බවට පත් කළා තමයි අපි අවසාන උත්තරයට ගියේ. එතකොට මේකේ අවසාන පිළිතුරු දෙකට එක ලකුණකුත් මෙතන සාධකවල ගුණිතයක් විදිහට ලියනකොට එක ලකුණකුත් ලබා ගන්න පුළුවන්. විභාගෙදී ඔයාලට මේ සාධක කඩනවට මේ පියවරවලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට පුළුවන් ඕනනම් කටුවැඩ කොලයක් පාවිච්චි කරලා මේ සියල්ලම ලියන්න පේපරේ ඉඩ මදි නිසා ඔයාලට කෙලින්ම මේ පේලියෙන් මෙතනට එන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉතුරු පේල් ටික ලියන්න පුළුවන්.
මේ වීඩියෝ නරඹන ලංකාවේ විසිරි සිටින සියලුම දූල පුතාලට පුළුවන් මේ වීඩියෝ එකට පහලින් නැත්නම් අපේ YouTube නාලිකාවේ මේ එක් වීඩියෝ එකට පහලින් අපි ලබා දීලා තියෙනවා ඒ එක් ප්‍රශ්න පත්‍රයට අදාළ PDF එක. ඒක ලබාගෙන මේ නිවැරදි කාලය තුල මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා මේ වීඩියෝ වලට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟට 16 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. පතුලේ අරය 5ක් වන ඍජු ඝන කේතුවක පරිමාව දීලා තියෙනවා 550යි කියලා. කේතුවේ ඍජු සහනවා. ඒ වගේම අපිට කේතුවේ පරිමාව හොයන සූත්‍රයක් ලබා දීලා තියෙනවා. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නයට 16 වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු සෙවීමට. පතුලේ අරය 5යි. කේතුවේ පතුලේ අරය 5යි කියනවා. අපෙන් අහනවා ඍජුස. එතකොට ඔයා දන්නවා මේක පළවෙනි වාරේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන පාඩමට අයිති වෙන්නේ. පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන පාඩම් දෙකෙන් පරිමාව පාඩමට තමයි මේක අයිති වෙන්නේ. එතකොට කේතුවක පරිමාව හොයන්නේ v සමානයි 3n 1යි 5r වර්ගයේ h කියන සූත්‍රය. සිලින්ඩර් එක පරිමාවෙන් 3n 1ක් නිසා තමයි 3n 1යි 5r වර්ගයේ h වෙලා ලැබිලා තියෙන්නේ අපිට. එතකොට මේකේ පරිමාව දීලා තියෙනවා 550යි කියලා 3n 1යි 5 වලාගේට අපි 7n 22 ආදේශ කරනවා. එතකොට අරය සෙන්ටිමීටර 5යි r වර්ගය කියන්නේ 5ව දෙකක් අපිට 25යි කියලා ලියන්න පුළුවන්. නැත්නම් 5 වර්ගය h වලගය තමයි අපිට ලබා ගන්න ඕන. එතකොට 550 සමානයි 3n 1 ගුණ කිරීම 7n 22 ගුණ කිරීම 5 වර්ගය 25යි ගුණ කිරීම h. එතකොට ඔයාලට පේනවා මෙතන මේ අගයන් සුළු වෙන්නේ නැහැ කියලා. එතකොට ඔයාලට මේ සංඛ්‍යා ඔක්කොම ඉවත් කරලා h උක්ත කරගන්න වෙනවා. එතකොට මේ 3 සහ 7 නැති කරන්න හරේ ඉන්න දෙපැත්තම 3න් සහ 7න් ගුණ කරන්න පුළුවන්. එතකොට 3ට 3 කැපිලා යනවා 7ට 7 කැපිලා යනවා. මෙතන එනවා 3 ගුණ කිරීම 7 ගුණ කිරීම 550. 3 ගුණ කිරීම 7 ගුණ කිරීම 550 සමානයි 22 ගුණ කිරීම 25 ගුණ කිරීම h. එතකොට අපිට මේ 22යි 25යි ඉවත් කරගන්න ගුණ කිරීමක් ඉදිරියේ ඉන්න දෙපැත්තම බෙදන්න ඕන. ගුණ කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මයේ බෙදීම. ඒ නිසා අපි ওই විදිහට බෙදලා ඒ අගයන් ඉවත් කරගන්නවා. එතකොට 22ට 11යි ගොඩවල් 2යි 55ට 11යි ගොඩවල් 5යි බිඳුවට නැහැ බිඳුවයි 50ට 25ට 1යි 50ට 2යි 3 වරක් 2 6යි 6 වරක් 7 42ක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. 3 වරක් 7 21යි 21 වරක් 2 42යි අපිට හරේ ඉන්නවා දෙකක්. 42 දෙකෙන් බෙදුවාම 21ක් විදිහට ලබා ගන්න පුළුවන් අවසාන පිළිතුර. කේතුවේ ඍජුස සෙන්ටිමීටර 21ක් විදිහට අපිට පිළිතුරු ලැබෙනවා. එතකොට අපිට මේකේ අවසාන උත්තර දෙක මෙතන සූත්‍රයට ආදේශ කරනවට එක ලකුණකුත් අවසාන පිළිතුරට එක ලකුණකුත් ලබා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. දා 7 වෙනි ප්‍රශ්නය අසමානතා පාඩමෙන් තමයි මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අසමානතා කියන්නේ ඔයාලට 6 වසරින් ඉඳන් 11 වසරට දක්වා අවුරුදු 6ම උගන්වන සුවිශේෂී පාඩමක්. 2x ඍණ 1 කුඩයි හෝ සමයි 5 කියන අසමානතාවය විසඳලා x ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාමය විසඳුම් කුලකේ ලියන්නලු. හරි අපි බලමු මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු ලබා ගන්න. 2x ඍණ 1 කුඩයි හෝ සමයි 5. එතකොට මේක තමයි අසමානතාවය. ඍණ 1ක් නැති කරන්න අපි දෙපැත්තටම ධන 1ක් දානවා. ඍණ 1ට ධන 1 කැපෙනවා. 2x කුඩයි හෝ සමයි 6.
එතකොට ගුණ කිරීමක් ඉදිරිය ඉන්න දෙක නැති කරන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. ඒතර ඔයා දන්නවා අසමානතා ප්‍රත්‍යක්ෂ මේ අසමානතා ප්‍රත්‍යක්ෂ වලින් දෙකක කියවෙනවා ඍණ සංඛ්‍යාවකින් බෙදනවා නම් අපි අසමානතාවයක දෙපසම මේ අසමානතාවයේ ලකුණ මාරු වෙනවා කියලා ඍණ සංඛ්‍යාවකින් ගුණ කරත් මාරු වෙනවා. එතකොට අසමානතාවයක දෙපසටම එකම සංඛ්‍යාව එකතු කරාට ලකුණ මාරු වෙන්නේ නැහැ. එකම සංඛ්‍යාව අඩු කරත් මාරු වෙන්නේ නැහැ. ධන සංඛ්‍යාවකින් ගුණ කරත් මාරු වෙන්නේ නැහැ. ධන සංඛ්‍යාවකින් බෙදුවත් මාරු වෙන්නේ නැහැ. එතකොට අසමානතා ප්‍රත්‍යක්ෂ 6ක් තියෙනවා ගණිතේ භාවිතා කරන. ඒ 6 තමයි මම ඔයාලට මතක් කරේ. ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනවා නම් ඒ ගුණ කරන පේලියෙම ඔයා මේ අසමානතා ලකුණ මාරු කරන්න ඕන. ඍණ සංඛ්‍යාවකින් බෙදනවා නම් බෙදන පේලියෙම ලකුණ මාරු කරන්න ඕන. එතකොට x කුඩයි හෝ සමයි 3. මොකද්ද මේ කතාව? x ලාගේ 3 හෝ 3ට වඩා අඩුයිලු. 3ක් ගන්න පුළුවන් කියලා තමයි මේ ඉරි කෑල්ලෙන් කියවෙන්නේ. එතකොට අපෙන් අහන්නේ x ට ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. එතකොට පූර්ණ සංඛ්‍යා වලට අයිති වෙනවා 0 1 2 3 4 5 ආදී වශයෙන්. එතකොට අපෙන් අහනවා පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. එතකොට අපිට ගන්න පුළුවන් 0 1 2 3 කියන පිළිතුරු හතරම. මෙතන ලියලා තියෙන්නේ පූර්ණ සංඛ්‍යා කුලකය 0 1 2 3 4 ආදී වශයෙන් වූ අනන්තයට යනකම් යන සංඛ්‍යා වලට අපි කියනවා පූර්ණ සංඛ්‍යා කියලා. ඒතර අපෙන් අහන්නේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් 0 1 2 3. ඍණ සංඛ්‍යා ගන්න බෑ. ඒවට අපි කියන්නේ ඍණ නිකිල. ඍණ නිකිල අපිට මෙතන පූර්ණ සංඛ්‍යා විදියට ගන්න බෑ. විසඳුම් කුලකයක් ලියන්න කියන හින්දා අපි සංගල වරහන් තුල ලියා දක්වන්න ඕන. ඒකට අසමානතාව විසඳනවට වාට එක ලකුණක් ලැබෙනවා. පූර්ණ සංඛ්‍යා විසඳුම් කුලකයේ ලියනවට එක ලකුණක් ලැබෙනවා. දහඅටවෙනි ප්‍රශ්නය 18වෙනි ප්‍රශ්නයේ ජ්‍යාමිතිය ගැටලුවක් රූපයේ AC සමානයි CD සමානයි BC වෙනවලු. එතකොට AC සමානයි CD සමානයි BC වෙනවලු. අපෙන් අහනවා ADC කෝණයේ අංශක 70ක් නම් ABC කෝණයේ අගය. හරි. අපි බලමු කොහොමද ඒකට අදාළ පිළිතුරු ලබා ගන්න කියලා. ඔයාලට රූප සටහන උපරිම භාවිතා කරන්න පුළුවන් මේ කෙටි ප්‍රශ්න වලට උත්තර ලියනකොට ජ්‍යාමිතිය සම්බන්ධව. ලකුණු ජ්‍යාමිතිය ප්‍රශ්න වලට 8ක් ලැබෙනවා මේ පළවෙනි පේපර් එක ඇතුලේ කෙටි ප්‍රශ්න 8ක් ප්‍රමේයන් 42කින්. එතකොට අපිට කියනවා AC සමානයි CD සමානයි. AC සමානයි CD සමානයි. එයාලා CD කියන එක ලකුණු කරලා නැහැ. ඔයාට CD කියන එක රූප සටහනේ ලකුණු කරගන්න පුළුවන්. AC සමානයි CD සමානයි BC කියලා කියනවා. එතකොට අපෙන් අහන්නේ x ලගය ඔයාට රූප සටහන උපරිම භාවිතා කරන්න පුළුවන්. මේ සඳහා අපි යොදා ගන්න ප්‍රමේයන් මතක් කරගත්තොත් මේකට අපි භාවිතා කරනවා මෙන්න මේ ප්‍රමේය පුතා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියන ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට ඉස්සරහින් ඉන්න කෝණ අනිවාර්යයෙන්ම සමාන වෙනවා. මේකේ ජ්‍යාමිතිය ප්‍රධාන ප්‍රමේයක් සාධනෙන් දත යුතු ප්‍රමේයන් 10න් එකක්. ඊළඟට අපිට භාවිතා කරන්න පුළුවන් මෙතනදී ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේක ජනප්‍රිය ප්‍රමේයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිරුද්ධ කෝණ ලයික්‍යයට සමානයි කියන ප්‍රමේය. ඊළඟට අපිට අපි මේ ප්‍රමේය සාකච්ඡා කරා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවල සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිරුද්ධ කෝණ ලයික්‍යයට සමාන වේ. තව අපිට මේ සඳහා භාවිතා කරන්න වෙනවා ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180ක් කියන ප්‍රමේය. ඒතර ওই ප්‍රමේය තුන භාවිතා කළා අපි බලමු මේ ගැටලුවට පිළිතුරු සපයන්න. ඒතර ඔයාලට පේනවා මේ පාද දෙක සමානයි. මේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියන කතාවට අනුව මේ පාදෙට ඉස්සරහින් ඉන්නේ 70 මේකට ඉස්සරහින් ඉන්නේ 70. ඒතර ඔයාලට රූප සටහනේ භාවිතා කරන්න පුළුවන්. මේක 70 නම් මේක 70යි කියලා ලකුණු කරනවා. ඒතර මම කිව්වා මේකට යොදා ගන්න මේ ප්‍රමේය. ඒතර ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි සමාන පාදවල සම්මුඛ කෝණ සමානයි. ඊළඟට මම බාහිර කෝණ ප්‍රමේය පාවිච්චි කරනවා. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර ප්‍රතිරුද්ධ කෝණ ලයික්‍යයට. 70 70යි 140යි. ඊළඟට මේ පාද දෙක සමානයිනේ. සමාන පාදවල සම්මුඛ කෝණ සමානයිනේ. මේකට ඉස්සරහින් ඉන්නේ x නම් මේකට ඉස්සරහින් ඉන්නේ x. ඊට පස්සේ පුළුවන් වාට මේ ABC ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ ප්‍රමේය මේ අවසාන ප්‍රමේය යොදන්න x ධන 140.
සමානයි 180යි. හේතුව ත්‍රිකෝණයක කෝණ. එතකොට 2x ධන 140 ඍණ 140 විදියට ගෙනියනවා. එතකොට මෙතන එනවා 40ක් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. එතකොට x සමානයි 20යි අංශක. x සමානයි අංශක 20යි. එතකොට මේකේ ලකුණු අපිට ගන්න පුළුවන් මේ විදියට. මෙතන සමීකරණයට එක ලකුණකුත් මෙතන x සමානයි 20ට එක ලකුණකුත්. හරි. ප්‍රශ්න අංක 19 වීජ්‍ය භාග සුළු කිරීමක් කරන්න තියෙන්නේ. එක බෙදීම 3x ධන එක බෙදීම 6x සුළු කරන්න. වීජ්‍ය භාග සුළු කිරීමක් කරන්න තියෙන්නේ. එකයට 3x ධන එකයට 6x. එතකොට අපිට මෙතන පොදු හරය අරගෙන මේ වීජ්‍ය භාග සුළු කිරීම කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට පහසු විදියක් ඔයාලට පුළුවන් තුල්‍ය භාග භාවිතා කරලා මේක හරයන් සමාන කරගන්න. එතකොට උඩයි යටයි දෙකෙන් ගුණ කරාම මෙතන 3 අරක් 2 6x තියෙනවා. මෙතනත් 6x තියෙනවා. එහෙනම් අපි දෙකෙන් ගුණ කරමු. දෙවරක් 1 2යි 3 වරක් 2 6x. මෙතන එනවා 1යට 6x හරයන් සමානයි පොදු හරය 6x. ලවයන් දෙක එකතු වෙනවා 2 1යි 3යි. මෙතන සුළු කිරීමක් කරන්න ඕන 3ට 1යි 6ට 2යි. එතකොට යනවා 1යට 2x කියලා. භාගයක් සරලම ආකාරයෙන් දැක්වීම ගණිතයේ නීතියක්. එතකොට මේකට එක ලකුණකුත් අවසාන පිළිතුරට එතන හරයන් සමාන කරගන්නවට එක ලකුණකුත් ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 20 ප්‍රශ්න අංක 20 ගත්තොත් රූපයේ BE සමාන්තරයි CD වේ BED ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් ලියා දක්වන්න. හරි. අපි බලමු මේක සමාන්තර රේඛා හා තල රූප වල වර්ගඵලයේ පාඩමේ ඔයාලට උගන්වන ප්‍රමේයන් වලින් එකක් ඕක. මොනවද අපිට මේ පාඩමේ ඉගෙන ගන්න ලැබෙන ප්‍රමේයන්? මතක් කරලා බලමු. එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි කියලා ප්‍රමේයක් ඔයා ඉගෙන ගන්නවා. එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි කියලා ප්‍රමේයක් ඉගෙන ගන්නවා. ABCD කියන සමාන්තරාශ්‍ර වර්ගඵලය ABEF කියන සමාන්තරාශ්‍ර වර්ගඵලයට සමාන වෙනවා. ඔකට අපි කියනවා එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර. මේ බලන්න එකම ආධාරක AB මත තමයි පිහිටන්නේ. ABCD සමාන්තරාශ්‍රයත් ABEF සමාන්තරාශ්‍රයත් එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. ඒතර ඔය පාඩමේ උගන්වනවා සමාන්තර රේඛා හා තල රූප වල වර්ගඵලයේ එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩක් කියලා. කොට ABCD කියන සමාන්තරාශ්‍රයත් ABE කියන ත්‍රිකෝණයත් පිහිටන්නේ එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර. එහෙනම් ABE ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කාටද? භාග්‍යවරක් ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලයට. ඔකට අපි කියනවා එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩක් කියලා. ඊළඟට අපි ගත්තොත් මේ පාඩමේ තවත් ඔයාට ප්‍රමේයක් ලැබෙනවා එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි කියලා. මෙන්න මේ ප්‍රමේය තමයි මේ ගැටලුව අපි විසඳන්න මේ ප්‍රශ්න අංක 20 ගැටලුව විසඳන්න යොදා ගන්න ප්‍රමේය. මොකක්ද? එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. අපි අඳුරු කරලා පෙන්නවා මොන ත්‍රිකෝණ දෙකද වර්ගඵලයෙන් සමාන වෙන්නේ කියලා. ඔන්න ඔය ප්‍රමේය භාවිතා කරලා අපිට පුළුවන් මේ ගැටලුවට අදාළ පිළිතුරු ලබා ගන්න.
ඔයාලට පේනවා ඇති මෙන්න මේ රේඛා දෙක තමයි සමාන්තරයි කියලා දීලා තියෙන්නේ. මෙතන තියෙනවා EDB කියලා ත්‍රිකෝණයක්. ඊට පස්සේ මෙතන තියෙනවා EDC කියලා EBC කියලා ත්‍රිකෝණයක්. ඒතර අපි ඉගෙන ගත්ත ප්‍රමේය බලන්න මේක ඇතුලේ එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි. එයාලා අහන්නේ මොන ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමානද? එයාලා අහන්නේ BED ත්‍රිකෝණයට. BED කියන ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක්. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක අපිට වර්ගඵලයෙන් සමානයි කියලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති BE එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර තමයි BED ත්‍රිකෝණයයි BCE ත්‍රිකෝණයයි පිහිටන්නේ. BED ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCE ත්‍රිකෝණයේ වර්ගඵලය. මොකක්ද හේතුව? BE එකම ආධාරක හා BE සමාන්තරයි CD. එකම ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ඒතර ජ්‍යාමිතියේ කෙටි ප්‍රශ්න 8න් එක් ප්‍රශ්නයක් තමයි අපි මේ සාකච්ඡා කරේ ප්‍රශ්න අංක 20. හරි. එතකොට අපි යම් ප්‍රශ්න අංක 21ට රූපයේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර 7ක් වන කුහර ගෝලයකින් කොටසක් කපා ඉවත් කර සාදාගත් පාත්‍ර හැඩති භාජනයකි. මෙම භාජනයේ පිටත පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. බැලු බැලමට ඔයාලට පේනවා ඇති සමහර විට මේකට සූත්‍රයක් නැහැ කියලා. එතකොට ඔයා දන්නවා ආකිමිඩිස් කියන ගණිතඥයා හොයාගත්තා ගෝලයක් පරිසිලින්ඩරයක් තුල ගිල්වා ඇති විට ගෝලයක් පරිසිලින්ඩරයක් තුල ගිල්වා ඇති විට ගෝලයක් පරිසිලින්ඩරයක් තුල ගිල්වා ඇති විට ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට සමානයි කියලා. මොකක්ද මේ පරිසිලින්ඩරය කියන්නේ? ගෝලයේ අරයට සමාන අරයක් තියෙන ගෝලයේ උසට සමාන උසක් තියෙන සිලින්ඩරයට කියනවා පරිසිලින්ඩරයක් කියලා. මේ තියෙන්නේ ගෝලයේ අරය, ගෝලයේ අරයයි සිලින්ඩරයේ අරයයි සමානයි. මේ තියෙන්නේ ගෝලයේ උස, ගෝලයේ අරය r නම් ගෝලයේ උස 2r වෙනවා. ගෝලයේ උසයි පරිසිලින්ඩරයේ උසයි සමානයි. එතකොට ගෝලේකාරයට සමාන අරයක් තියෙන ගෝලයේ උසට සමාන උසක් තියෙන මෙන්න මේ ආකෘතියේ සිලින්ඩරයකට කියනවා පරිසිලින්ඩරයක් කියලා. එතකොට ආකිමිඩිස් හොයාගත්තා මේ වගේ වෙලාවක ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි කියලා පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට. එතකොට ඔන්න ඔය මූලධර්මයට අනුව අපිට පුළුවන් ඔන්න ඔය පාත්‍රයේ වර්ගඵලය සොයාගන්න. එතකොට මේකෙන් තමයි ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සඳහා සූත්‍රය ලබාගෙන තියෙන්නේ. ඔයා දන්නවා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 2πr h කියන සූත්‍රයෙන් සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ. එතකොට 2π r ගෝලයේ අරයයි සිලින්ඩරයේ අරයයි සමානයි. ගෝලයේ උසයි සිලින්ඩරයේ උසයි සමානයි. එතකොට සිලින්ඩරයේ උස වෙනවා 2r. එතකොට v සමානයි 2 2 4යි 5 r වලින් ගුණ කරාම r වර්ගය. ඔන්න ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය ආකිමිඩිස් හොයාගත්ත මේ මූලධර්මයෙන් තමයි ලබාගෙන තියෙන්නේ v සමානයි 4යි 5r වර්ගය කියන සූත්‍රය. ඔක තමයි ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය. එතකොට ඔන්න ඔය ගෝලයක් පරිසිලින්ඩරයක් තුල ගිල්වා ඇති විට ඔයා හිතන්නකෝ ඔයා මෙහෙම කොටසක් කපලා අයින් කරගත්තා කියලා. මෙන්න මේ උඩ කොටස කපලා අයින් කරගන්නවා ගෝලයක් පරිසිලින්ඩරයක් තුල ගිල්වලා. එතකොට ඔයාට පේනවා ඇති මේ වක්‍ර පෘෂ්ඨ කොටසක් ගෝලයේ ඉතුරු වෙනව නෙමෙයි. එතකොට මෙන්න මේ ඉතුරු වෙච්ච ගෝලයේ වක්‍ර පෘෂ්ඨ කොටස ඔන්න ඔය මම අඳුරු කරපු වක්‍ර පෘෂ්ඨ කොටස සමාන වෙනවා මෙන්න මේ ඉතුරු වෙච්ච සිලින්ඩරාකාර වක්‍ර පෘෂ්ඨ කොටසට. ගෝලයේ වක්‍ර පෘෂ්ඨ කොටස සමාන වෙනවා මේ සිලින්ඩරේ අපිට ඉතුරු වුණානේ මෙන්න මේ වගේ කුඩා සිලින්ඩරාකාර පටියක්. ඔන්න ඔය පටියේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයයි මේ ඉතුරු වෙච්ච ගෝල පෘෂ්ඨ කොටසේ වර්ගඵලයයි සමාන වෙනවා. ඔන්න ඕකට අනුව අපිට පුළුවන් මේ ගැටලුවට පිළිතුරු සපයන්න. මම ඔයාලට ඔප්පු කරලා පෙන්නුවා කොහොමද ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය 4යි 5r වර්ග විදියට එන්නේ කියලා. ගෝලයක අරය r නම්. එතකොට ඔයාලට පේනවා මෙතන පාත්‍රයේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට මේ පාත්‍රයට අදාළ සිලින්ඩර කොටස තමයි අපි මේ සඳහා යොදාගන්නේ. එතකොට මෙතන ඉඳන් මෙතනට මේ සිලින්ඩරේ අපිට දීලා තියෙනවා පාත්‍රයේ කේන්ද්‍රය.
එතකොට මේ පාත්‍රයේ කේන්ද්‍රයේ ඉඳලා මේ තියෙන අරය මේක අරය 7යි නම් මේකත් 7ක් වෙනවා. එතකොට මේ ඉතුරු කොටසේ උස දීලා තියෙනවා 4යි කියලා. එතනින් අපිට හොයන්න පුළුවන් මේ ඊට අනුරූප සිලින්ඩරයේ උස. මෙතන ඉඳන් මෙතනට මේක 7යි නම් මේක 7යි මේක 4යි. එතකොට මේකේ උස එනවා 11. එතකොට මේකේ අරයයි සමානයිනේ. මේ පරිසිලින්ඩරයක් නේ මම ඇඳලා තියෙන්නේ. මේ පාත්‍රයට අදාළ පරිසිලින්ඩරය තමයි ඔය ඇඳේ. එතකොට මේ ගෝලයේ වක්‍රපෘෂ්ඨ කොටස සමානයි නැත්නම් පාත්‍රයේ වක්‍රපෘෂ්ඨ කොටස සමානයි මේ සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට. එහෙනම් අපිට පිටත පෘෂ්ඨ වර්ගඵලය අහන්නේ පිටත පෘෂ්ඨ වර්ගඵලය මෙන්න මේ සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හෙව්වනම් හරි. කොහොමද ඒක හොයන්නේ? 2πrh තමයි ඊට අදාළ සූත්‍රය. π වලගේ 7න් 22යි අරය 7යි h වලගේ 11යි. 7ට 7 කැපෙනවා 22 වරක් 2 44 ගුණ කිරීම 11. 4යි 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 8යි 4යි 484යි වර්ග සෙන්ටිමීටර් ඒකක සෙන්ටිමීටර් නිසා. මේ ඔයාලට A level වලටත් තියෙනවා A level maths වල ඊට පස්සේ maths වල විශේෂයෙන් භෞතික විද්‍යාවේ තියෙනවා ඊළඟට ඔයාලට තාක්ෂණික විෂය ධාරාව කරොත් ඒ තාක්ෂණික විෂය ධාරාවෙත් ඔයාලට මේ විෂය කරුණු ටික අවශ්‍ය වෙනවා. හරි. අපි ඊළඟට 22 වෙනි ප්‍රශ්නයට යන් 22 වෙනි ප්‍රශ්නය ජ්‍යාමිතිය ගැටලුවක්. ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න 8ක් ලැබෙනවා. ලකුණු 16ක්. කෙටි ප්‍රශ්න 25න් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ලැබෙන්නේ ජ්‍යාමිතියෙන්. එතකොට 22 වෙනි ප්‍රශ්නයේ ජ්‍යාමිතිය O කේන්ද්‍රීය වෘත්තයේ AB ඡාය දිග සෙන්ටිමීටර 24ක්ද O සිට AB ට ඇඳි ලම්බකයේ දිග සෙන්ටිමීටර 8යි කියනවා. මේකේ දිග ලම්බක දිග සෙන්ටිමීටර 8යි කියනවා. ඡාය දිග 24යි කියලා කියනවා. ඊට පස්සේ අපෙන් අහනවා x යනු AC වල මධ්‍ය ලක්ෂය නම් AC වල මධ්‍ය ලක්ෂය නම් x කියන්නේ OX දිග අහනවා. එහෙනම් අපි බලමු මේ සඳහා භාවිතා කරන ප්‍රමේය මොකක්ද කියලා. හරි. වෘත්තයක ජාය කියලා 10 වසර ජ්‍යාමිතිය පාඩමක් තියෙනවා. ඒකේ අපි ඉගෙන ගන්න ප්‍රමේයන් ටික අපි පොඩ්ඩක් මතක් කරගමු. මොනවද ඒකේ ඉගෙන ගන්න ප්‍රමේයන්? ඒක ඉගෙන ගන්නවා වෘත්ත ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බයි කියලා. මේක සාධනයේ දත යුතු ප්‍රමේයක්. වෘත්ත ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බ වේ. මේක සාධනයේ දත යුතු ප්‍රමේයන් 10න් එකක්. තව අපි ඉගෙන ගන්නවා ඕකේ විලෝමයේ විදිහට කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බෙන් ජාය සමච්ඡේද වේ කියලා මේ වෘත්තයක ජාය පාඩමේ ප්‍රමේයයක්. එතකොට ওই දෙක තමයි මේ පාඩමේ ප්‍රධාන ප්‍රමේයන් දෙක. වෘත්ත ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බ වේ. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බෙන් ජාය සමච්ඡේද වේ. මේකේ විලෝමය තමයි මේ තියෙන්නේ. හරි. එතකොට අපිට මේකේ මෙන්න මේ ප්‍රමේය භාවිතා කරන්න වෙනවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බෙන් ජාය සමච්ඡේද වේ කියන ප්‍රමේය මේ ගැටලුවට පිළිතුරු සපයද්දී. එතකොට මෙතන කේන්ද්‍රයේ සිට ජායට ලම්බයක් ඇඳලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඊළඟට AC වල මධ්‍ය ලක්ෂය කියනවා x කියන්නේ. එතකොට අපෙන් අහන්නේ AC වල මධ්‍ය ලක්ෂය x නම් මේ දිගයි සමානයි. ප්‍රමේයට අනුව කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බයෙන් ජාය සමච්ඡේද වෙනවා. AC සමානයි CB ට. එතකොට සම්පූර්ණ ජාය දිග දීලා තියෙනවා කීයද? 24ක්. මෙතන ඉඳන් මෙතනට 24ක්. එතකොට කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බයෙන් ජාය සමච්ඡේදන නිසා මේ එක කොටසක් කීයක් වෙනවද පුතා? 12ක් වෙනවා. මේක ඇල්ල 12යි. මේක ඇල්ල 12යි. එතකොට ඒකේ මධ්‍ය ලක්ෂය මේක නිසා මෙතන ඉඳන් මෙතනට කීයක් වෙනවද? 6ක් වෙනවා. එතකොට යාලා අහන්නේ මෙන්න මේ දිග මෙතන ඉඳන් මෙතනට දෙනවා 8ක්. එතකොට අපෙන් අහන්නේ OX දිග. OX දිග අහන්නේ. එතකොට අපිට OXC ත්‍රිකෝණයට දාන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය. OXC ත්‍රිකෝණයට. OX වර්ගයේ සමානයි 8 වර්ගයේ ධන 6 වර්ගයේ. එතකොට OX වර්ගයේ සමානයි 8 වර්ගයේ 64යි 6 වර්ගයේ 36යි. OX වර්ගයේ 100ට සමානයි OX සමානයි 100 වර්ගමූලයට. මෙයාගේ වර්ගය ඉවත් කළා මෙයාට වර්ගමූලය දෙනවා. OX සමානයි 10යි 100ට. එතකොට අපෙන් අහන්නේ OX වල දිග සෙන්ටිමීටර 10යි.
ඒකට අපි අද දවසටත් ජ්‍යාමිතිය ප්‍රමේයන් 10කට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා කරා. මේ විදිහට අපි පේපර් සාකච්ඡාව තුළ නිරන්තරයෙන් ජ්‍යාමිතිය ප්‍රමේයන් 42 මම නැවත නැවත මතක් කිරීමක් කරනවා. ඒකට ඔයාලට ලේසියෙන් ওই කෙටි පේපරේ එන ප්‍රශ්න 8ට ලකුණු 16ක් ලබා ගන්න පුළුවන්. ඒක ප්‍රමාණවත් වෙනවා C සාමාර්ථයකට කිට්ටු කරන්න මේ කෙටි පේපර් එකේ තියෙන ජ්‍යාමිතිය ප්‍රශ්න 8ට උත්තර ලියනවා කියන්නේ. ඒතර ABC සාමාර්ථයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය ටික හරියට කරගන්න ඕන. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 23 එකක් ජ්‍යාමිතිය ප්‍රශ්නයක්. වෘත්තයේ කේන්ද්‍රය O වන අතර AOB අංශක 120යි කියනවා. COD අංශක 40යි කියනවා. ඒකට අපෙන් අහනවා OBC කෝණයේ අගය සොයන්න. මේක තමයි රූප සටහන. ඒතර AOB කේන්ද්‍රය ආපාදිත කෝණයේ AB ඡාපයේ අංශක 120යි කියලා දීලා තියෙනවා. දෙපැත්තේ කෝණ දෙක 40යි x අකුරයි දීලා තියෙනවා. අපෙන් අහනවා OBC කෝණයේ අගය. හරි. ඔයාලා දන්නවා උත්තල හෝ අවතල බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ ලයික්කය අපිට අංශක 180 වාරයක් n ඍණ 2 කියන සූත්‍රය මගින් ලබා ගන්න පුළුවන්. මේකත් ජ්‍යාමිතිය ප්‍රමේයක්. පාද ගණන n වන ඕනෑම බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ ලගය අංශක 180 වාරයක් n ඍණ 2 මගින් ලැබෙනවා. පාද ගණන n වන ඕනෑම බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ ලයික්කය අංශක 180 වාරයක් n ඍණ 2 කියන සූත්‍රය මගින් ලැබෙනවා. ඕකත් ජ්‍යාමිතිය ප්‍රමේයක්. එතකොට අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී ඔයාලට පේන්න ඕන අවතල චතුරස්‍රයක් තියෙනවා. ඒතර චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ලයික්කය ඔයා දන්නවා 360යි කියලා. ඒතර ඕනනම් අපිට අර අංශක 180 වාරයක් n ඍණ 2 සූත්‍රය මගින් ලබා ගන්නත් පුළුවන්. එතකොට මේ තියෙන්නේ අවතල චතුරස්‍රයක් ඔයාලට පේනවා ඇති පාද 4කින් සමන්විත. ඒතර චතුරස්‍රයේ උත්තල වුණත් අවතල වුණත් අභ්‍යන්තර කෝණ ලයික්කයේ එකම අගය. ඒතර මේ අවතල චතුරස්‍රයක් පරාවර්ත කෝණයක් ඔයාලට පේනවා ඇති ඇතුලේ තියෙනවා. ඒකයි අවතල චතුරස්‍රයක් කියන්නේ. පරාවර්ත කෝණ තියෙනවා නම් ඒක අවතල චතුරස්‍රය අවතල බහුවශ්‍රයක් විදිහට තමයි සලකන්නේ. එතකොට අපි මේ පාඩමට අදාළ ප්‍රමේයන් ටික මතක් කරගත්තොත් මේක වෘත්තයක කෝණ කියන ජ්‍යාමිතිය පාඩම. අපි මේ පාඩමේ ප්‍රමේයන් තුනක් ඉගෙන ගන්නවා. මොනවද ඉගෙන ගන්න ප්‍රමේයන් තුන? වෘත්ත ඡාපයක් කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධි ආපාදිත කෝණය මෙන් දෙගුණයක් කියන ප්‍රමේය. එතකොට මේක සාධනයේ දත යුතු ප්‍රමේයන් 10න් එකක්. වෘත්ත ඡාපයක් කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධි ආපාදිත කෝණය මෙන් දෙගුණයක් වෙනවා. මේක x නම් මේක 2x වෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා මේ වෘත්තයක කෝණ කියන 10 වසර ජ්‍යාමිතිය පාඩමේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියන ජ්‍යාමිතිය ප්‍රමේය. එතකොට වෘත්ත ඡාපයකින් සහ ජායකින් වටවන ප්‍රදේශයකට අපි කියනවා වෘත්ත ඛණ්ඩයක් කියලා. එතකොට මේකට අපි කියනවා වෘත්ත ඛණ්ඩයක්. මේක සුළු වෘත්ත ඛණ්ඩය වෙනවා. මේක මහා ඡාපය නිසා මේක මහා වෘත්ත ඛණ්ඩය වෙනවා. එතකොට වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියන්නේ මෙන්න මේගොල්ලොන්ට මේ x සමාන වෙනවා y ට. එතකොට ඒක අපි එකම ඛණ්ඩයේ කෝණ විදිහට සලකනවා. එතකොට ආපහු නැවත මතක් කරගමු. වෘත්ත ඡාපයක් කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධි ආපාදිත කෝණය මෙන් දෙගුණයක් වෙනවා. මේක x නම් මේක 2x වෙනවා. එතකොට මේ තියෙන්නේ එකම ඛණ්ඩයක්. ඔයාලට පේනවා ඇති මහා ඡාපය මත තමයි මෙන්න මේ වෘත්ත මේ ජාය පරිධි ආපාතනය කරන කෝණ දෙක නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මේවට කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. ඒතර තවත් ප්‍රමේයක් තියෙනවා. මොකක්ද මේ ප්‍රමේය? අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණය. ඒතර අර්ධ වෘත්තයක් මත ওই විදිහට ජාය ගිහිල්ලා පරිධි ආපාතනය කරන්න කෝණයක් ඇන්දොත් මේ තියෙන ජාය අන්තලක්ෂ දෙක මේ ජාය අන්තලක්ෂ දෙක අපි මේක විස්කම්භය කියලාත් කියනවා දිගම ජාය නිසා. මේ විස්කම්භය පරිධි ආපාතනය කරන කෝණයට අපි කියනවා අර්ධ වෘත්තයේ කෝණය කියලා. ඔක අංශක 90ක් වෙනවා හැම වෙලාවෙම. අර්ධ වෘත්තයක් මේ තියෙන්නේ. එතකොට විස්කම්භය මේ විස්කම්භයේ පරිධි ආපාතනය කරන කෝණය මේ තියෙන්නේ. මේක හැම වෙලාවෙම අංශක 90ක් වෙනවා. ඒතර වෘත්තයක කෝණ කියන ජ්‍යාමිතිය පාඩමට අයිති ප්‍රමේයන් තුන තමයි අපි ඔය මතක් කරේ. එතකොට ඕකෙන් අපි යොදා ගන්නවා මෙන්න මේ ප්‍රමේය කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධි ආපාදිත කෝණය මෙන් දෙගුණයක් වේ කියන ප්‍රමේය මේ ගැටලුවට විසඳුම් හොයන්න. මේ තියෙන්නේ වෘත්ත ඡාපය කේන්ද්‍රය ආපාදිත කෝණය 120යි. මේ තියෙන්නේ පරිධි ආපාදිත කෝණය. මෙයාගේ දෙගුණය මෙයාට සමානයි. බැලු බැලමට ඔයාලට පේනවා ඇති මේක කුඩා කෝණයක් මේක විශාල කෝණයක්. එහෙනම් මේකෙන් හරියටක් මේක විදිහට අපිට ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මම කලින් කිව්වා උත්තල හෝ අවතල බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180 වාරයක් n ඍණ 2 කියන සූත්‍රය මගින් ලබා ගන්න පුළුවන්. එතකොට මේක අවතල බහුවශ්‍රයක් මේක චතුරස්‍රයක්
නමුත් අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 360යි. එතකොට ඔයාලට සමීකරණ ලියන්න පුළුවන් x ධන 40 ධන මෙන්න මෙතනට ඔයාලට දාන්න වෙනවා මේ කෝණය අපිට මේ පරාවර්ත කෝණය යගේ ඕන ලක්ෂයක් වටා පිහිටි කෝණ ලයික්‍ය 360යි 360 න් 120ක් අඩු වුණාම 240යි. එතකොට 240යි 60යි 40යි 240යි 60යි 40යි 1යි 2යි 3යි 4යි සමානයි 360යි ලක්ෂයක් වටා පිහිටි කෝණ. එතකොට මේ සමීකරණය 300යි 340යි 360න් 340ක් අඩු වෙනවා. එතකොට කීයද 20යි. ඒකක අනිවාර්යෙන් සඳහන් කරන්න x සමානයි 20යි රූප සටහන උපරිම භාවිතා කරලා මේකේ උත්තරය ගන්න පුළුවන්. එතකොට මෙතන භාවිතා වුණා ලක්ෂයක් වටා පිහිටි කෝණ 360යි කියන ජ්‍යාමිතිය ප්‍රමේය. වෘත්ත ඡාපයක් කේන්ද්‍රාපායිත කෝණය පරිධාපායිත කෝණය මෙන් දෙගුණයක් වේ කියන ප්‍රමේය පාවිච්චි කරා. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 360යි කියන ප්‍රමේය පාවිච්චි කරා. හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පෙට්ටියක ප්‍රමාණයෙන් සමාන අංක 1 සිට 6 තෙක් අංක කර ඇති රතු පබළු 6ක් තියෙනවලු. 1 සිට 4 තෙක් අංක කරන ලද සුදු පබළු 4ක් තියෙනවලු. එතකොට අහඹු ලෙස පෙට්ටියෙන් පබළුවක් ගන්නවලු පබළුව රතු පාට ඉරට්ටේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව යහනවා. පෙට්ටියක ප්‍රමාණයෙන් සමාන 1 සිට 6 තෙක් අංක කරන ලද රතු පබළු 6ක් තියෙනවා. 1 සිට 4 තෙක් අංක කරන ලද සුදු පබළු 4ක් තියෙනවා. එතකොට අහඹු ලෙස පෙට්ටියෙන් පබළුවක් ඉවතට ගනු ලැබේ පබළුව රතු පාට ඉරට්ටේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව. හරි. එතකොට 1 සිට 6 තෙක් අංක කරන ලද රතු පබළු 6ක් තියෙනවා. මෙන්න රතු පබළු 6. 1යි 2යි 3යි 4යි 5යි 6. එතකොට 1 2 3 4 5 6. ඊට පස්සේ තව සුදු පබළු 4ක් තියෙනවා ඒ જાතියෙම ඒ වර්ගයෙන්ම ඒකේ අංක දාලා තියෙනවා 1 2 3 4 කියලා. එතකොට මේ එකම පෙට්ටියකනේ මේ පබළු ටික තියෙන්නේ. එකම පෙට්ටියක තමයි පබළු ටික තියෙන්නේ. එතකොට ඕකට අත දාලා අහඹු ලෙස පබළුවක් ගන්නකොට අපිට ඕනෑම පබළුවක් අතර ලැබෙන්න පුළුවන්. එතකොට සම්භාවිතාවය කියන්නේ සිද්ධියක් සිදු වෙන්න තියෙන හැකියාව හෙවත් ඒ සිදු වෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණයනේ. එතකොට පුතේ මෙතන මුළු පබළු ගාන 10යි. එතකොට අපෙන් අහන්නේ මොකද්ද මෙයාලා? අපෙන් අහනවා මේකෙන් අහඹු ලෙස පබළුවක් ගත්තොත් ගත්ත පබළුව රතු පාට ඉරට්ටේ සංඛ්‍යාවක් වීම. මේ තියෙන රතු පාට ඉරට්ටේ සංඛ්‍යා 2 4 6 3යි නේද? ඔක්කොම පබළු 10යි රතු පාට ඉරට්ටේ සංඛ්‍යා තියෙන්නේ 10න් 3. ওই විදිහට අපිට ඒකේ පිළිතුර ලබා ගන්න පුළුවන්. අවසාන කෙටි ප්‍රශ්නය ප්‍රශ්නාංක 25 AB හා AC රේඛා දෙකට සමදුරින් B සිට සෙන්ටිමීටර 5ක් දුරින් වූ x ලක්ෂයක් සලකුණු කරන්න කියනවා. ඒතර මේක තමයි රූප සටහන. ඒතර මේක අයිති වෙන්නේ මූලික පතවලට සාමාන්‍ය පෙළ කෙටි ප්‍රශ්න 25න් අවසාන ප්‍රශ්නය නිර්මාණය කරන්නේ ඔන්න ඔය පත සම්බන්ධ ගැටලුවක් විදිහට ඔයාලට සෑම අවුරුද්දකම නිරීක්ෂණය කරන්න පුළුවන් කෙටි ප්‍රශ්න 25 කියන අංකය ඔයාලට මූලික පතයක් තමයි මූලික පත වලින් තමයි ගැටලුවක් ලැබෙන්නේ. ඒතර මතක් කරොත් මේ මූලික පත හතර ලක්ෂයකට සමදුරින් පිහිටි පතේ වෘත්තයක්. අචල ලක්ෂයකට සමදුරින් පිහිටි පතේ වෘත්තයක්. අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි පතේ ඒ අචල ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ඊට පස්සේ අචල ලක්ෂයකට සමදුරින් පිහිටි පතේ වෘත්තයක් අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි පතේ ලම්බ සමච්ඡේදකය ඊළඟට අචල සරල රේඛාවකට සමදුරින් පිහිටි පතේ එම රේඛාවට නියත දුරකින් ගමන් කරන සමාන්තර රේඛා දෙකක්. ඊළඟට අචල සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. ඒ අචල සරල රේඛා දෙක හමු වන කෝණේ සමච්ඡේදකය. තුර මේ පත හතරෙන් තමයි ඔයාලට මේ ගැටලුව ලැබෙන්නේ. ආයෙ නැවත මතක් කරගමු. ලක්ෂයකට සමදුරින් පිහිටි පතේ වෘත්තයක්. ඊළඟට ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි පතය ඒ ලක්ෂ දෙක යා කරන රේඛා ඛණ්ඩයේ ලම්බ සමච්ඡේදකය. රේඛාවකට සමදුරින් පිහිටි පතය එම රේඛාවට නියත දුරකින් ගමන් කරන සමාන්තර රේඛා දෙකක්. ඊළඟට රේඛා දෙකකට සමදුරින් පිහිටි පතය ඒ රේඛා දෙක හමු වන කෝණයේ සමච්ඡේදකය.
එතකොට අපි බලමු කොහොමද මේ මූලික පත හතරෙන් දෙකක් යොදාගෙන මේ ගැටලුවට පිළිතුරු සපයන්නේ කියලා. ඒතර බොහෝ විට එකක් හෝ දෙකක් සම්බන්ධ කරලා තමයි මේ පත සම්බන්ධ ගැටලුව නිර්මාණය වෙන්නේ. ඒතර මේක දල සටහනක් විදියට දුන්නාම ප්‍රමාණවත් AB සහ AC රේඛා දෙකට සමදුරින්. ඒතර රේඛා දෙකකට සමදුරින් පිහිටි පතේ අපි කතා කරා කෝණ සමච්ඡේදකය. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් කෝණ සමච්ඡේදකය අඳින්න. ඊළඟට B සිට 5 cm දුරින් වූ x ලක්ෂයක් ලකුණු කරන්නලු. එතකොට ඔය කියන්නේ මොකක්ද? B සිට 5 cm දුරින් වූ x ලක්ෂයක්. බලමු මෙතන තියෙන්නේ B කියලා. එතකොට මේ ලක්ෂයකට සමදුරින් පිහිටි පතයක් ගැනනේ ඔය කතා කරන්නේ. එතකොට මෙතනදි වෙන්නේ B ලක්ෂයේ සිට සෙන්ටිමීටර් 5ක් අරගෙන වෘත්තයක් ඇඳෙන එක. ලක්ෂයකට සමදුරින් පිහිටි පතේ විදියට. ওই විදියට. එතකොට ඔයාලට පේන්න ඕන මේ රේඛාව AB හා AC රේඛා දෙකට සමදුරින් යනවා. AB සහ AC රේඛා දෙකට සමදුරින් යනවා. ඊළඟට B ලක්ෂයේ සිට සෙන්ටිමීටර් 5ක් දුරින් ගමන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට සමහර වෙලාවට ඔයාලට මෙතන ලක්ෂ දෙකක් ලැබෙනවා සෙන්ටිමීටර් 5ක් දුරින් යන මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ලක්ෂයකට නියත දුරින් චලනය වෙන ලක්ෂයක පතේ වෘත්තයන්. එතන මෙන්න මෙතනත් ගන්න පුළුවන්. අපි මේක P1 කියලා ගත්තොත් මේක P2. රේඛා දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතය කෝණ සමච්ඡේදකය, ලක්ෂයකට සමදුරින් පිහිටි පතය වෘත්තය. හරි. අපි කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරලා අවසන්. මේකේ ලක්ෂ දෙකට කෝණ සමච්ඡේදකයේ ඇඳලා තියෙනවා එක ලකුණකුත්, වෘත්තය ඇඳලා අදාළ ලක්ෂ ලකුණු කරලා තියෙනවා එක ලකුණකුත් ලැබෙනවා. එක් ලක්ෂය ලකුණු කරත් ප්‍රමාණවත්. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ මේ එක පත්‍රයට අදාළ B කොටසේ ලැබෙන රචනා ප්‍රශ්න 5. මේක අතිශය වැදගත් ප්‍රශ්න 5ක්. ඉදිනදා ජීවිතයට වඩාත් සමීප නිපුණතා පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්න 5 නිර්මාණය කරන්නේ. බොහෝ විට භාග, පරිමිතිය වර්ගඵලය, ප්‍රතිශත, කුලක සහ සම්භාවිතාවය ඒ වගේ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න ටික නිර්මාණය වෙන්නේ. සුරේකා තම ඉඩමෙන් දෙකෙන් එකක් පුතාටද පහෙන් දෙකක් දුවටද බෙදා දෙන ලදී. දෙදෙනාට ලබා දුන් මුළු කොටස මුළු ඉඩමෙන් කවර පංගුවක්ද කියලා අහනවා. දැන් අපි බලමු. සුරේකා තම ඉඩමෙන් දෙකෙන් එකක් පුතාට දුන්නලු පහෙන් දෙකක් දුවට දුන්නලු. දෙදෙනාට ලබා දුන් මුළු කොටස මුළු ඉඩමෙන් කවර පංගුවක්ද කියලා අහනවා. හරි. එතකොට දෙදෙනාට දුන් කොටස අහනවනේ. කෙටි වගන්තියක් ලියලා හදන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්නම් කෙලින්ම ප්‍රශ්න අහලා තියෙනවා නම් ඔයාට මේ තියෙන සීමිත ඉඩ ප්‍රමාණය කොහොමත් ඉස්සරහට තමයි ගාන හදන්න වෙන්නේ. පහලට හදන්න ඉඩ මදි. ඒ නිසා ඔයාට පුළුවන් ඕනනම් මේ විදිහට ඉස්සරහට හදාගෙන යන්න. ඒතර මේක සුළු කිරීමේ හැකියාව ඔබ සතුයි. මේක හදන්න පුළුවන් ක්‍රම දෙකයි. තුල්ලේ භාග වලින් හදන්න පුළුවන්. පොදු වරය අරන් හදන්න පුළුවන්. ඒතර 2 5 පොදු හරය 10. 10ට 2 5යි. 5 අරක් 1 5යි. 10ට 5 2යි. දෙවරක් 2 4යි. ඒතර 10න් 9යි. දෙකෙන් එකක් පුතාට දෙනවා, පහෙන් දෙකක් දුවට දෙනවා. ඔය විදිහට අපිට මේ දුවටයි පුතාටයි බෙදලා දීපු ඉඩම් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. එතකොට මේ එකතු කිරීම පෙන්නනවට එක ලකුණකුත් මේකේ අවසාන උත්තරේ පෙන්නනවට එක ලකුණකුත් ඔයාට ලැබෙනවා. ඔන්න දෙදෙනාට දුන්න කොටස. දෙවෙනි එක ඊළඟට අහනවා සුරේකාට ඉතිරි වූ කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද කියලා. එතකොට මේ සුරේකා තම දුවටයි පුතාටයි තමයි මේ ඉඩම බෙදලා දෙන්නේ. මේකේ අවසාන තේරුම තමයි ඉඩම කොටස් 10යි නම් කොටස් 9ක් දුවටයි පුතාටයි දුන්නා කියන එක. එතකොට සුරේකාට ඉතිරි වෙච්ච කොටස අහනවා. ඉතිරි කොටස අපි සම්පූර්ණ ඉඩමෙන් අඩු කරමු 10න් පංගු 9ක්. 10න් 9ක් අඩු කරාම සම්පූර්ණ ඉඩමෙන් 10න් පංගු එකක් ඉතුරුයි. සමහර වෙලාවට මේකට ලකුණු දෙකක් දෙනවා. ඒත් ඔයා මේ අඩු කරපු හැටි අනිවාර්යෙන් පෙන්වන්න උත්තරේ විතරක් දාන්න එපා. දැනට ඔයාට මේකට ලකුණක් ලැබෙනවා.
ලකුණු දෙකක් දෙනවා නම් මේ කොටසට අනිවාර්යෙන් ලකුණක් දෙනවා. ඒක නිසා ඒක අනිවාර්යෙන් ලියලා තියන්න. ඊළඟට තුන්වෙනි එක. පසුව දුව විසින් තම සොහොයුරාගෙන් ඔහුට අයිති කොටසින් පහෙන් එකක් ලබා ගත්තලු. හ්ම්. දුව මොකද කරලා තියෙන්නේ? පුතාට තියෙනවනේ ඉඩමෙන් දෙකෙන් එකක්. ඒකෙන් එයා ඉල්ලගෙන තියෙනවා කොච්චරද? පහෙන් එකක්. එහෙනම් දුවට අයිති මුළු ඉඩම් කොටස අහනවා. අපි වගන්ති දෙකකට හදමු. දුව නැවත ලබාගත් කොටස කොහමද ගන්න? පුතාට හම්බුණා දෙකෙන් එකක්. දුව මොකද කරේ? ඒකෙන් පහෙන් එකක් ඉල්ලගත්තා. නේ? පුතාට අයිති කොටසින් පහෙන් එකක් ගත්තලු. එතකොට අල්නයන්ෙන් කියන්නේ ಗುಣ කිරීම එක්වරක් එක 1යි 5 වරක් 2 10යි. එහෙනම් දුව ආපහු අරගෙන තියෙනවා 10න් පංගු එකක්. අපෙන් අහනවා දැන් දුවට අයිති මුළු ඉඩම් කොටස. දුවට අයිති මුළු කොටස. දුව කලින් අරන් තිබුණේ 5න් 2යි. එයා පස්සේ ගත්ත 10න් එකක්. මෙතනත් 10 5 පොදු හරය 10. 10ට 5ව 2යි දෙවරක් 2 4යි. 10ට 10 1යි එක්වරක් 1යි. 10න් 5යි. ඒ කියන්නේ දැන් දුවට අයිති දෙකෙන් එකක්. ඔය විදිහට අපිට ලකුණු ලබා ගන්න පුළුවන්. දුව නැවත ලබාගත් කොටස ගන්නවා 10න් 1යි. එතනට එක ලකුණකුත්. මෙතන 5න් 2කට 10න් එකක් එකතු කරලා 2න් 1යි කියලා ගන්නවට එතන ලකුණු දෙකක් ලැබෙනවා. මේකට 1යි මේකට 1යි. දැන් ඔයාලට ලකුණු 6ක් ලැබිලා තියෙනවා. පුතාට අවසානයේ ඉතිරි වූ කොටස. එතකොට පුතාට අවසානයේ ඉතිරි වූ කොටස. පුතා ගාව 2න් එකක් තිබුණා. ඒකෙන් එයා දුවට දුන්නා 10න් එකක්. එතකොට පුතාට ඉතිරි කොටස. ඉතිරි වූ කොටස. පුතා ගාව තිබුණා 2න් එකක්. ඒකෙන් එයා දුවට දුන්නා 10න් එකක්. 10ට 2ව 5යි 5 වරක් 1 5යි. 10ට 10 1යි 1 වරක් 1යි. එතකොට 10න් 4යි කියන්නේ 5න් 2යි. ඔන්න පුතාට ඉතිරි වෙච්ච ප්‍රමාණය. එතකොට අපිට කියනවා පුතාට ඉතුරු වුණ ප්‍රමාණය පර්චේස් කීයකට සමානයිලුද? 96කට සමානයි. 5න් 2ක් කියන්නේ 96ක් නම් ඔයාට පුළුවන් 5න් එකක් ගන්න. කොටස් දෙකක් 96ක් නම් එක කොටසක් පර්චේස් 48යි. 96 දෙකට බෙදුනාම අපෙන් අහන්නේ මුළු ඉඩම කියන්නේ 5න් 5ක්. එතකොට පර්චේස් 48 ගුණ කිරීම 5. එතකොට පර්චේස් 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි 5 වරක් 4 20යි 4යි 24යි. පර්චේස් 240යි. ওই විදිහට ඔයාට මේකේ අවසාන උත්තරේ ලබා ගන්න පුළුවන්. එතකොට පුතාට ඉතුරු කොටස ගන්නවා 5න් 2ට එක ලකුණක් හම්බ වෙනවා. දැන්ට ලකුණු කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එතකොට ඉතුරු ලකුණු තුන ඔයාලට මෙතනට ලැබෙනවා. 5න් 2ක් කියන්නේ පර්චේස් 90ක් කියලා ලියනවට එකයි. මෙතන 5න් 5ක් කියන්නේ පර්චේස් 48 ගුණ කිරීම 5ට එකයි. අවසාන උත්තරේට එකයි. ඔන්න ඔය විදිහට ඔයාට මේ භාග ගැටලුවට අදාළ ලකුණු 10 ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාලා ගත්තොත් එහෙම 2016 ඉඳන් මේ දක්වා 2024 වෙනකන් සෑම අවුරුද්දකම භාග ලකුණු 10 ප්‍රශ්නයක් සාමාන්‍ය පෙළ පේපරේ ඇවිල්ලා තියෙනවා. කියන්නේ වැදගත්ම මාතෘකාවක් ඔයාලා ඉගෙන ගන්න පාඩම් වලින් ඉදිනදා ජීවිතයට වඩා සමීප නිපුණතා පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඒතර ඔයාලට පේනවා මේක ඉඩමක් සම්බන්ධව තමයි මේ ගැටලුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර විශේෂ තැන් එකයි තියෙන්නේ ওই භාග පාඩමේ. මෙන්න මේ අල්ලා යන යෙදෙන තැන මේක තේරුම් ගන්න පුළුවන් නම් ලේසියෙන්ම ඔයාලට ලකුණු 10 ගන්න පුළුවන්. ඒකත් පැහැදිලිව ඉතිරියෙන් කියලා දෙනවා. අන්නේ අල්ලා යන තමයි ඔතෙන්ට යෙදෙන්නේ. ඒතර සම්පූර්ණ ප්‍රශ්නෙටම අදාළ පිළිතුරු ඔයාලට බෝඩ් එකේ තියෙනවා. අඩුපාඩු තියෙන ඒවා ලියාගෙන හදා ගන්න පුළුවන්.
දෙදෙනාට දුන් කොටස, ඉතිරි කොටස, දුව නැවත ලබාගත් කොටස, දුවට අයිති මුළු කොටස, පුතාට ඉතිරි වූ කොටස. ඊට පස්සේ එතනින් අපි තර්කයට ගිහිල්ලා අවසාන උත්තරේ ලබා ගත්තා. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පරිමිතිය සම්බන්ධ ගැටලුව. පරිමිතිය සහ වර්ගඵලය කියන පාඩම් දෙක පාවිච්චි කරලා තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඉතාමත් පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. රූපේ දැක්වෙන්නේ දිග හා පළල සෙන්ටිමීටර් 20ක් සහ 14ක් වන ඍජුකෝණාශ්‍රාකාර තඹ තහඩුවක් කියනවා. එතකොට මේකේ දිග 20යි පළල 14යි. මේ තඹ තහඩුවේ මෙන්න මේ කෙරවලේ අර්ධ වෘත්තාකාර කොටසක් කපලා ඉවත් කරලා තියෙනවා. මේ කෙලවරේ මේ ඍජුකෝණාශ්‍රාකාර තඹ තහඩුවේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස කපලා අයින් කරලා තියෙනවා. එතකොට අපෙන් අහනවා ප්‍රශ්න ටිකක්. අපි බලමු ඒවට අදාළ පිළිතුරු කොහොමද ලබා දෙන්නේ කියලා. අපි රූප සටහන පැත්තකින් ඇඳගමු. එතකොට මේකේ පළල 14යි කියන්නේ මේකේ විස්කම්භය 14යි කියන එක. විස්කම්භය 14යි කියන්නේ අර්ධ වෘත්තයක අරය 7යි කියන එක. එතකොට අපෙන් අහනවා තහඩුවේ පරිමිතිය. තහඩුවේ පරිමිතිය හොයන්න මොනවද පුතා අපි හොයන්න ඕන? තහඩුවේ පරිමිතිය හොයන්න නම් අපි දැනගන්න ඕන මේ හැම රේඛාවක්මනේ මේක 20යිනේ මේක 20යිනේ මේක 14යි. එතකොට අපිට මේ ඡාප දිග වැදගත් වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම පුතේ ඡාප දිග ලබා ගමු. කොහොමද අර්ධ වෘත්තයක ඡාප දිග හොයන්නේ? වෘත්තයක ඡාප දිග හොයන්නේ 2πr සූත්‍රයෙන්නේ. ඒක දෙකට බෙදුවාම අර්ධ වෘත්තයක් ලැබෙනවා. 5r. 5 කියන්නේ 7න් 22යි. මේකේ විස්කම්භය 14යි කියන්නේ අරය 7යි. එතකොට මේ 4 මේ 7 කැපුණාම ඔයාට එනවා ඡාප දිග 22ක්. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ දිග. එහෙනම් ඔයාට පුළුවන් දැන් මේකෙන් පරිමිතිය ලබා ගන්න. කොහොමද පුතා පරිමිතිය ලබා ගන්න? පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට 20 කෑලි 2යි 14 කෑලි 1යි 22 කෑලි 1යි. 20න් 2යි 14න් 1යි 22න් 1යි. කීයද? එතන 40යි 54යි 64යි 74යි 2යි 76යි. එතකොට පරිමිතිය සෙන්ටිමීටර් 76යි. ඊළඟට අපෙන් අහනවා තහඩුවේ වර්ගඵලය. කොහොමද තහඩුවේ වර්ගඵලය ලබා ගන්න වෙන්නේ? ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය හොයලා මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අඩු කරන්න පුළුවන්. ඔයාට ඕන නම් එකපාර සමීකරණ ලියන්න පුළුවන්. නේ? තහඩුවේ වර්ගඵලය. එතකොට ඔයා ඍජුකෝණාශ්‍රය වර්ගඵලය 20 ගුණ කිරීම 14න් ගන්නවා. ඒකෙන් අඩු කරනවා අර්ධ වෘත්තයේ වර්ගඵලය. භාගයයි 5 වලගේ 7න් 22යි. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය දිග ගුණ කිරීම පල්ල භාගයයි භාගයයි 5r වර්ගයනේ අර්ධ වෘත්තයක වර්ගඵලය හොන සූත්‍රයේ. සූත්‍රය ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලට කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. 2න් 1යි 5 වලගේ 7න් 22යි. අරය 7යි. r වර්ගය කියන්නේ 7 කෑලි 2යි. ඔක සුළු කරා නම් ඔයාලට උත්තරේ ලැබෙනවා 280යි. අවසාන උත්තරේට විතරක් ඒකක ලිව්වහම ප්‍රමාණවත්. සෑම පේලියකටම ඒකක අත්‍යවශ්‍ය නැහැ. 7ට 7 කැපෙනවා. 2ට 1යි 22ට 11යි 77යි. එතකොට එනවා 203 වර්ග සෙන්ටිමීටර්. ඒතර ওই විදිහට ඔයාලට මේ තහඩුවේ වර්ගඵලය ලබා ගන්න පුළුවන්. අපි මේ විදිහට මේකට ලකුණු වෙන් කරගමු. ඡාප දිගට 1යි. මේකේ පරිමිතියට ලකුණු 2යි. ඊගාවට මෙතන 280ට 1යි තහඩුවේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රය අර්ධ වෘත්තයට 1යි. මෙතනට 1යි 3යි. දැන් අපි ලකුණු දීලා තියෙනවා 3යි 2යි 5යි 6ක්. තව අපිට තියෙනවා තහඩුවේ වර්ගඵලය මෙම තහඩුව වටේට සෙන්ටිමීටර් 2ක පරතරයක් ඇතුව ඇන ඇල්ලීමට මෙම තහඩු ලෑල්ලකට සම්බන්ධ කරයි නම් අවශ්‍ය ඇන ගණන. එතකොට මේක මේ තඹ තහඩුව වෙනත් ලෑල්ලකට සම්බන්ධ කරනවලු මේ විදිහට ඇන මාර්ගයෙන්. එතකොට අපිට කියනවා සෙන්ටිමීටර් 2කින් 2කටලු
මේ ඇන අල්ලන්නේ. අපෙන් අහනවා ඇන කීයක් ඕනිද කියලා. එතකොට පුතා සම්පූර්ණ වටයක් නම් ඔයා අතින් එකක් එකතු කරන්න ඕනේ නැහැ. මේවා බුද්ධි පරීක්ෂණ ගැටළු වලටත් යනවා. රේඛීය දිගක් නම් අපි අතින් එකක් එකතු කරනවා. ඒක වටේ සම්පූර්ණ වෙනවා නම් අපි අතින් එකක් එකතු කරන්න ඕනේ නැහැ. දැන් උදාහරණයකට මේකේ පබළු ගණන. ඇන ගණන. ඇන ගණන. මේකේ සම්පූර්ණ පරිමිතිය අපි හොයාගත්තනේ 76යි කියලා. එතකොට 76 කීයෙන්ද බෙදන්න ඕන? සෙන්ටිමීටර් දෙකකින්. බැරි වෙලාවත් මේක මේ සම්පූර්ණ වුන් නැත්තම් දැන් උදාහරණයකට අපි කියනවා අපිට කියනවා ඔන්න ඕකට අවශ්‍ය ඇන ගන්න. එහෙම වුණා නම් ඔයාලට පේනවා මේක සම්පූර්ණ වෙන්නේ නැහැනේ. එතකොට ඔයා අතින් එකක් එකතු කරන්න ඕන. එතකොට මේක සම්පූර්ණ වෙනවා නම් ඔයාලට කෙලින්ම බෙදන්න පුළුවන් 76 දෙකේ. එතකොට 3යි 16ට 8යි 38යි. ලකුණු දෙකක් ලැබෙනවා. ඇන 38යි. ඊළඟට අපෙන් අහනවා හතරවෙනි එකේ තහඩුවේ වර්ගඵලය වර්ග මීටර වලින් සොයන්න. එතකොට අපි හොයාගත්තේ වර්ග සෙන්ටිමීටර වලින්නේ. එතකොට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්න මොකද කරන්න කියලා. පුතා සෙන්ටිමීටරයක් මීටර කරන්න අපි 100ෙන් බෙදන්නේ. එතකොට වර්ග සෙන්ටිමීටරයක් වර්ග මීටර කරන්න අපිට 100ෙන් බෙදලා බෑ. මොකද මෙතන වර්ග සෙන්ටිමීටරය කියන එකේ තේරුම සෙන්ටිමීටර් 1 ගුණ කිරීම සෙන්ටිමීටර් 1 කියන එකනේ. එතකොට මේ සෑම සෙන්ටිමීටරයක්ම මීටර කරන්න ඕන. මෙයා මීටර කරන්න 100ෙන් බෙදනවා. මෙයා මීටර කරන්න 100ෙන් බෙදනවා. එතකොට ඔන්න ඔය විදිහට අපිට 100 ගුණ කිරීම 100 කියන්නේ 10000න් තමයි බෙදන්න වෙන්නේ. එතකොට 10000න් බෙදනකොට මොකද වෙන්නේ? දශමික ඉලක්කම් 4ක් ඉස්සරහට යනවා. 1යි 2යි 3යි 4ක් වෙන්න අපි බිඳුවක් දාගන්නවා. ඔන්න වර්ග මීටර වුණා. නම් මෙන්න මේක මේ පේලිය හෝ මේක ලියලා තියෙනවා නම් එක ලකුණකුත් මේක ඒකක සහිතව ලියලා තියෙනවා නම් එක ලකුණකුත් විදිහට අපිට ලකුණු 10 ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙතන අපි කරේ චාපදිග හොයන එක 2πr දෙකෙන් බෙදුවා 5r 5 වෙනුවට 7න් 22 දැම්මා 7ට 7 කැපුණා. මොකද මේකේ අරය 7 නිසා එතනින් 22යි කියලා ආවා. ඊට පස්සේ අපිට පරිමිතිය ලබා ගන්න ඕන වුණා. පරිමිතිය කියන්නේ මේ රූප සටහනේ වටේ දිග. එතකොට අපි ඒක ගත්තා 20 කෑලි 2යි 14 කෑලි 1යි 22 කෑලි 1යි. 20 කෑලි 2 කියන්නේ මේ රේඛා දෙක මේක 22යි කියලා මෙතන හෙව්වා. මේක 14යි. එතකොට එතනින් අපිට 76ක් ආවා. ඊට පස්සේ තහඩුවේ වර්ගඵලය ඇහුවා. එතකොට එතනදී අපි මේ ඍජුකෝණාශ්‍රාකාර තහඩුවේ මෙන්න මේ අර්ධ වෘත්තය කපලා අයින් කරලා තියෙන්නේ. ඒ නිසා ඍජුකෝණාශ්‍රාකාර තහඩුවෙන් ඔන්න අපි අර්ධ වෘත්තය අයින් කරා. එතකොට අපිට ආව 203යි වර්ග සෙන්ටිමීටර. හැම වෙලාවෙම ඒකක ගැන සැලකිලිමත් වෙන්න අවසාන පියවරට විතරක් ඒකක ලිව්වත් ප්‍රමාණවත්. ඒ අවසාන පියවරේ ඒකක නම් අනිවාර්යෙන් හරියටම සඳහන් කරන්න නැත්නම් ලොකු ලකුණු ප්‍රමාණයක් අඩු වෙනවා. දැන් උදාහරණයකට මෙතන ඒකක නැත්නම් එතන ලකුණ නැහැ. මෙතන නැත්නම් මේ ලකුණ නැහැ. මෙතන නැත්නම් මේ ලකුණ නැහැ. අවසාන උත්තරේ නැත්නම් මේ ලකුණ නැහැ. ඒතර ලකුණු 4ක් විතර ඒකක ලිව්වේ නැත්නම් මේ ගාණෙන් අඩු වෙනවා. ගාණ සම්පූර්ණයෙන්ම හරියට හැදුවා. ඒකට අපි සාකච්ඡා කරලා අවසන් කරේ පරිමිතිය වර්ගඵලය සම්බන්ධ ගැටලුව. හරි අපි ඊළඟ ප්‍රශ්නය බලමු. පාසල් ශිෂ්‍යයෙකු වන දකිල සතියේ දිනක පැය 24 ගත කළ ආකාරය තමයි මේ වට ප්‍රස්ථාරයක දක්වලා තියෙන්නේ. එතකොට අපේ අවට පරිසරයේ සිදුවන සිදුවීම් වල සංඛ්‍යාත්මක තොරතුරු වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ ලෙස අපි මේ විදිහට වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ ලෙස නිරූපණය කරනවට අපි කියනවා වට ප්‍රස්ථාරයක දත්ත නිරූපණය කරනවා කියලා. එතකොට මේකේ කරලා තියෙන්නේ දවසේ පැය 24
එයා ගත කළ ආකාරය තමයි මේ වට ප්‍රස්ථාරය පෙන්වලා තියෙන්නේ. ඔයාලට පේනවා නිදා ගැනීම සඳහා, ක්‍රීඩා කිරීම සඳහා, වෙනත් අවශ්‍යතා සඳහා, ඉගෙනුම් සඳහා මෙයා දවසේ පැය 24 වෙන් කරපු ආකාරය තමයි මේ සටහනේ දක්වලා තියෙන්නේ. අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද මේ අවසාන ප්‍රශ්නෙට උත්තර සපයන්නේ කියලා. අපි වට ප්‍රස්ථාරය ඇඳගමු පැත්තකින් දල සටහන. ඒතර වැඩිම කාලයක් මෙයා යොදාගෙන තියෙන ඉගෙනුම සඳහා. ඒතර නිදා ගන්න, ක්‍රීඩා කරන්න, වෙනත් අවශ්‍යතා සඳහා, ඉගෙනුම සඳහා. ඒතර අපිට දීලා තියෙනවා මෙතන අංශක 15ක් ක්‍රීඩා කරන්න වට ප්‍රස්ථාරයට අනුව වෙන් කරලා තියෙනවා. හරි. එතකොට පුතා මේකේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහන්නේ? ක්‍රීඩාව සඳහා අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශක 15ක් නම් ක්‍රීඩාව සඳහා වෙන් කළ පැය ගණන කීයද? එතකොට දවසේ පැය 24නේ මේ නිරූපණය වෙලා තියෙන්නේ. එතකොට වට ප්‍රස්ථාරයට අනුව දවසේ පැය ගණන 360ක් කියලා පෙන්නනවා. වට ප්‍රස්ථාරයට අනුව පැය ගණන 360ක් කියලා පෙන්නනවා. එතකොට ක්‍රීඩා කරන්න එකෙන් පැය 15ක් වෙන් කරා කියන එක තමයි වට ප්‍රස්ථාරය ඇතුලේ තියෙන තර්කය. වට ප්‍රස්ථාරයට අනුව මෙයා දවසට පැය 360ක් තියෙනවා නම් පැය 15ක් ක්‍රීඩා කරන්න යොදාගත්තා කියලා තමයි කියන්නේ. එතකොට දවසට පැය 360යි නම් පැය 15ක් ක්‍රීඩා කරන්න යොදාගත්තා කියලා තමයි ඕක ඇතුලේ තියෙන තර්කය. එතකොට ඇත්තටම දවසට පැය 24යිනේ තියෙන්නේ. 360ට 15යි නම් 24ට කොච්චරද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? ඒක තමයි තර්කය. එතකොට ක්‍රීඩා කිරීම සඳහා. එතකොට අපෙන් අහන්නේ පැය කොච්චරක් යොදාගත්තද කියලා. 360ට 15යි නම් 24ට කීයද? වට ප්‍රස්ථාරයට අනුව මුළු පැය ගණන 360යි නම් ක්‍රීඩා කරන්න පැය 15ක් යොදාගත්තා කියන එක තමයි ඕකෙන් නිරූපණය වෙන්නේ. ඒතර ඇත්තටම පැය 24යිනේ. එහෙනම් කොහොමද සුළු කරන්න පුළුවන්? 24ට 12 ඒවා 2යි, 36ට 12 ඒවා 3යි, බිඳුවට නෑ බිඳුව. එතකොට ඕනනම් 2ට 1යි, 30ට 2 ඒවා 15යි. 15 15ෙන් බෙදුවම පැය 1යි. එතකොට ක්‍රීඩා කරන්න පැය 1යි මෙයා යොදාගෙන තියෙන්නේ. ක්‍රීඩා කරන්න පැය 1ක් යොදාගෙන තියෙනවා. ඊළඟට මේක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මේකට ලකුණු දෙකක් දෙනවා. තර්කයට 1යි, උත්තරයට 1යි. 2. ක්‍රීඩාව සඳහා වෙන් කළ කාලය මෙන් දෙගුණයක් වෙනත් කටයුතු සඳහා වැය කරාලු. එතකොට ක්‍රීඩාව සඳහා අංශක 15යිනේ. ඒ වගේ දෙගුණයක් කියන්නේ අංශක 30ක්. එතකොට මෙතන පැය 1යි නම් මෙතන පැය කීයක් වෙනවද පුතා? 2ක් වෙනවා. ඒක අපිට රූප සටහනේ ওই විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඉගෙනුම් සඳහා ගත කළ කාලය ක්‍රීඩාව සඳහා වෙන් කළ කාලය මෙන් දෙගුණයක් වෙනත් කටයුතු සඳහාද නිදා ගැනීම සඳහා වෙන් කළ කාලය මෙන් දෙගුණයක් ඉගෙනුම් සඳහාද වැය කරාලු. එතකොට නිදා ගැනීම සඳහා වැය කළ කාලය වගේ දෙගුණයක්. ඔන්න මම මේක x කියලා ගත්තා. එතකොට මට මේක 2x කියලා ගන්න වෙනවා. හේතුව නිදා ගැනීමට වෙන් කළ කාලය වගේ දෙගුණයක් ඉගෙනුම් සඳහා වෙන් කරා කියලා එයාලා පැහැදිලිව කියනවා. එහෙනම් පැටව මේක වගේ දෙගුණයක් මේක වගේ දෙගුණයක් මේක. එහෙනම් අපිට පුළුවන් x ලගේ ලබා ගන්න. කොහොමද පුතා? x ධන 2x ධන 15 ධන 30. මේකත් ප්‍රමේයක්නේ. ජ්‍යාමිතියේ තලයක් මත ලක්ෂයක් වටා පිහිටි කෝණ ලයික්කය 360යි. ඒතර 2x x එක 3x 360න් අඩු වෙනවා මෙතන 45ක්. ඒතර 3x සමානයි 315යි. දෙපැත්තම 3ෙන් බෙදනවා. ඒතර කීයද? අංශක 105යි. x කියන්නේ අංශක 105ක්. x කියන්නේ අංශක 105ක්. 2x කියන්නේ නම් 210යි. ඊළඟට වට ප්‍රස්ථාරය දක්වන්න කියනවා. ඒ එක්කේ කෝණය හොයලා ඔන්න අපි රූප සටහනේ ලකුණු කරා 105යි 210යි. එතන මෙතන සමීකරණේ ලියනවට එක ලකුණයි මෙතනට 1යි 105යි කියලා ගන්නවට මේකේ ලකුණු කරන්න කියනවා. මේකට 210 ලකුණු කරනවට එකක් ලකුණක් දෙන්න පුළුවන්. මෙතන 105යි කියලා ගත්තානේ. අතන 105 ලකුණු කරලා තියෙනවානේ. ওই විදිහට අපිට දැන් ලකුණු වෙන් කරගන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි. අතන රූප සටහන ලකුණු කරලා තියෙනවට 1යි 5යි. එතනටත් 105ටත් ලකුණක් දෙමු 6යි. එම දිනේදී අකිල ඉගෙනුම සඳහා වෙන් කළ කාලය සොයන්න. එහෙනම් අපි එතන තර්කයට යන් ඉගෙනුම සඳහා කොහොමද තර්ක කරන්නේ?
ඔයාලට කැමති විදිහක තර්ක කරන්න පුළුවන්. අංශක 15ක් කියන්නේ පැයක් නම් ඉගෙනුම සඳහා අංශක 210ක් කියන්නේ කීයද? අංශක 15ක් කියන්නේ පැය එකක්. අංශක 210ක්. මේවා ලියන්න අවශ්‍ය නැහැ. මම මේ ලියලා පෙන්නුවේ ඔයාලට කොහොමද තර්කය ගොඩනගන්නේ කියලා. ඉගෙනුම සඳහා 15ක් කියන්නේ පැය එකක් නම් 210ක්. ඒක කොහොමද බෙදෙන්නේ? 210ට 15 ඒවා. 15ට 3 ඒවා 5යි, 21ට 3 ඒවා 7යි. බිඳුවට නැහැ බිඳුවයි 75 බෙදුවම 14යි. පැය 14ක් මෙයා ඉගෙන ගන්න වෙන් කරලා තියෙනවා. පැය 14ක් ඉගෙන ගන්න වෙන් කරලා තියෙනවා. මේකට 1යි